සිකුරු තරුව ආයුබෝවන් ඔබට සිකුරු තරුව නරඹන සියලුම දෙනාට අද දවසේ මේ අවසාන හෝරාවේ වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ නිදාගන්න බලාගෙන ඉන්න ඔබට. හැබැයි අපිව අහගෙන Tamanගේ වැඩ රාජකාරි ආරම්භ කරන උදවියත් ඉන්නවා මේ වෙලාවේ. රෑ කනිසම රෑ වැඩමුරේ ආරම්භ කරන උදවිය බොහෝ දෙනෙක් වී ළඟට වෙලා මේ වෙලාව 107න් සිකුරු තරුව අහගෙන ඉන්නවා. අද දවසේ අපේ ආදරණීය සරච්චන්ද්‍ර මහත්මයා ඔබට මොනවද කියන්නේ කියලා දැනගන්න. අද දවස අපි කතා කරන මාතෘකාව ඉතාමත් වැදගත්. ඒක නිසා රාත්‍රී 10:00 වනතුරු සිකුරු තරුව අසන්න සිකුරු තරුව නරඹන්න කියන යෝජනාවත් මේ සමගම ඉදිරිපත් කරනවා. ලංකාවේ ගුවන් විදුලි ආයතනයක් ප්‍රථම වතාවට ගුවන් විදුලි තරංග ඔස්සේ සහ YouTube මාර්ගයෙන් සහ Facebook මාර්ගයෙන් කරන එකම සහ ප්‍රථම වැඩසටහන තමයි සිකුරු තරුව මේ විදියට 107න් වී රේඩියෝවෙන් ඔබ වෙත ගෙන එන්නේ. ඉතින් අද වෙනද වගේම අඟහරුවාදා දිනේ අපේ ජ්‍යොතිෂමය තරුව. ඒ තමයි ජ්‍යොතිෂ විශාරද ජාත්‍යන්තර උපදේශක රේකි ග්‍රෑන්ඩ් මාස්ටර් විශ්ව ශක්ති ප්‍රතිකාර උපදේශක ප්‍රවීණ මෝහනවේදී ආචාර්ය KAU සරච්චන්ද්‍ර මහත්මයා ආයුබෝවන් ඔබතුමාට. ආයුබෝවන් තරංග. අද දවසේ ඉතාමත් කාර්යබහුලයි. මේ පටිගත කිරීම කිහිපයක් සිදු කරලා තමයි ඇවිල්ලා ඉන්නේ. අඟහරුවාදා දිනේ එන්න ඕනිම නිසා. ඔව්. අඟහරුවාදා තමයි පටිගත කිරීම වැඩියෙන්ම තියෙන්නේ. ඉතින් වෙනද වගේම සරච්චන්ද්‍ර මහත්මයා ඇවිල්ලා ඉන්න වෙලාවේ මතක් කරන්නම් වැඩසටහන ආරම්භයේදී ඔබට මේ කියන කරුණු කාරණා ඉතාමත් වැදගත් වෙනවා. කොලයක ලියාගෙන තියාගන්න. මේ සරච්චන්ද්‍ර මහත්මයා ලංකාවේ ප්‍රදේශ කිහිපයකට ඔබ වෙනුවෙන් සෑම දිනයකම පැමිණෙනවා. ඒ දිනයන් ටික මුලින්ම මතක් කරන්නම්. බත්තරමුල්ල සුබූතිපුර එතුමාගේ ප්‍රධාන කාර්යාලය සෙනසුරාදා දිනේ සිටිනවා. ඒ වගේම ගම්පහ වෝඩ් සිටි ගොඩනැගිල්ලේ බදාදා දිනේ ඉන්නවා. ගාල්ල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයට දකුණු පළාතේ හිතවතුන් වෙනුවෙන් සඳුදා දිනේදී පැමිණෙනවා. ඒ වගේම කුරුණෑගල අංගන්විල පන්සල අසලට ඔබ වෙනුවෙන් සිකුරාදා දිනේ පැමිණෙනවා. රත්නපුර කාගේල් ස්පෝර්ට්ස් සිටි ඉදිරිපිට එතුමාගේ කාර්යාලයක් තියෙන බ්‍රහස්පතින්දා දිනේ ඔබ වෙනුවෙන් පැමිණෙනවා. ඉතින් ඔබට පුළුවන් ලංකාවේ කොහේ කොතනක හිටියත් ලේසිම තැනකට එතුමා හමුවන්න. ඔබගේ කේන්ද්‍ර පරීක්ෂාවන් ඒ වගේම ඔබට පුළුවන් සියලුම ඕරා පරීක්ෂාවන් රේකී හා ප්‍රාණින් හිලින් ඒ කියන්නේ විශ්ව ශක්ති ප්‍රතිකර්ම කරගන්න පුළුවන් මෝහන පරීක්ෂාව ඒ වගේම වාස්තු දෝෂයක් නිවසේ තියෙනව නම් ඒ පිළිබඳවත් පරීක්ෂාවන් සිදු කරගන්න අවස්ථාව තියෙනවා. මේ කියන ස්ථාන වලට එන්න කලින් වෙලාවක් වෙන් කරගත්තොත් ඔබගේ කාලය ඉතුරු වෙනවා. මෙන්න දුරකථන අංකය 071 622 42 තවත් එක් දුරකථනයක් තියෙනවා 071 188 26 61. ඒ වගේම ජාත්‍යන්තරේ අපිව අහන අපිව නරඹන හිතවතුන් ඉන්නවා. ලංකාවෙන් පිටත සේවය කරන ශ්‍රී ලාංකීය වැසියන් ඔවුන්ට පුළුවන් WhatsApp මාර්ගයෙන් මෙතුමාව සම්බන්ධ කරගන්නට 071 251 0602 WhatsApp අංකෙන්. ඒ වගේම මේ වෙලාවේ ඔබ අපිව නරඹන්නේ සරච්චන්ද්‍ර ඇස්ට්‍රොලොජි සර්විස් Facebook පිටුවේ. ඒ වගේම YouTube නාලිකාවක් තියෙනවා විශ්ව ශක්ති YouTube නාලිකාව. එයත් subscribe කරන්න සරච්චන්ද්‍ර මහත්මයාගේ පෞද්ගලික YouTube නාලිකාව. සරච්චන්ද්‍ර මහත්මයා අද අපි කතා කරන්නේ අපේ රටේ ජනතාවට තියෙන ඉතාමත් ප්‍රබලම ගැටලුවක්. ඔබ කරන දේවල් සාර්ථකද අසාර්ථකද හැමදාම හිතනවා මං තීරණයක් ගද්දී මේ තීරණය හරියයිද මේ තීරණය වරදීද ව්‍යාපාරයක් කරන්න හිතුවොත් මේ ව්‍යාපාරය හරියයිද වරදීද දෙපැත්තට වැරෙන මඩේ හිටවපු ඉන්න වගේ ඇත්තටම කරන දේවල් සාර්ථක වෙන්න අසාර්ථක වෙන්න විශේෂයෙන්ම අසාර්ථකත්වය ගැන කතා කරමු අද දවසේ සරච්චන්ද්‍ර මහත්මයා. අසාර්ථක වෙන්න හේතුව මොකද්ද? මුලින්ම අපි ආරම්භයක් ලබා ගමු. ඔව් මම කෙනෙක්ගෙන් ප්‍රශ්නයක් අහනවා ඔබ සාර්ථකද අසාර්ථකද කියලා. මගේ ළඟට එන කෙනෙක්ගෙන්. බොහෝ විට මට ලැබෙන පිළිතුර එච්චරම සාර්ථක නැහැ කියන පිළිතුර තමයි. මොකද ඒගොල්ලන්ට ඇත්තම කියනවා නම් ඒ අසාර්ථකත්වයේ ළඟා වෙලා තියෙන්නේ ඒගොල්ලන්ගෙම
කේන්දරයේ බොහොම පැහැදිලිව තියෙන දෙයක් නිසා මට පහසුවෙන් හඳුනා ගන්න පුළුවන් ඒක. දැන් මගේ ළඟට එන ඕනම කෙනෙක් සාර්ථක කෙනෙක්ද අසාර්ථක කෙනෙක්ද කියලා මම ওই පුටුවේ වාඩි වෙනකොටම කියනවා. දන්නවා. මට දැනගන්න පුළුවන්. කෙනෙක් ඇත්තටම සාර්ථක වෙන්න නම් තරංග එයාගේ කේන්දරේ බලවත් වෙන්න ඕනේ ලග්නාධිපතියා කියන ග්‍රහය. මේ ලග්නාධිපතියා තමයි කෙනෙක්ගේ අභිවෘද්ධිය කියන ගේ ඇති කරන්නේ. කෙනෙක්ගේ ලග්නාධිපතිය අපි හිතමු ලග්නේ ඉන්නවා කියලා. ඒ පුද්ගලයාගේ දියුණුව ඉතාම හොඳයි. ඔහු ඇත්තටම සාර්ථක පුද්ගලෙක්. අපි හිතමුකෝ කේන්දරේ ලග්නාධිපතියා 12 ඉන්නවා කියලා. ඔහු කිසිම සාර්ථකත්වයක් නැති කෙනෙක්. මට කෙලින්ම බය නැතුව පළවෙනියෙන්ම කියන්න පුළුවන් ලග්නාධිපතියා 12 ඉන්න කෙනෙක් දැක්ක මං ඔබ ජීවිතේ අසාර්ථක කරගත්ත කෙනෙක් කියලා. එහෙම නැත්නම් ලග්නාධිපතියා කේන්දරේ 6 වෙන්නේ ඉන්නවනම් ඔබ ජීවිතේ කිසිම සාර්ථකත්වයක් නැති පීඩාවන්ගෙන් පෙළෙන පුද්ගලෙක් කියලා. දැන් අපිට ජීවිතේ සාර්ථක කරගන්න බැරි හේතු තියෙනවානේ. එකක් අපේ නිරෝගී බව නැති වෙන එක. රෝග පීඩා සතුරු කරදර බාධක වැනි දේවල් අපිට තියෙනවා. එහෙමනම් එයාගේ කේන්දරේ ලග්නාධිපති 6 ඉන්නවා. ඊළඟට කේන්දරේ ලග්නාධිපති 8 ඉන්නවනම් ඔහුට දියුණුවක් ලබන්න බෑ. ඊළඟට ඔය කියන ග්‍රහය තුන් දෙනාම මේ එක්කෙනෙක් හරි ලග්නේ ඉන්නවනම් ඒකත් එක හේතුවක් වෙනවා කෙනෙක් අසාර්ථක වෙන්න. එතකොට ඔන්න ඔය විදිහේ අසුභ ග්‍රහයින්ගේ බලපෑම මත තමයි කෙනෙක්ගේ ජීවිතේ සාර්ථකද අසාර්ථකද වෙන්නේ කියලා. දැන් මගේ කේන්දරේ අරන් බැලුවොත් එහෙම තරංග මහත්තයා මගේ සිකුරු ලග්නාධිපතියා තුලා ලග්නෙම ඉන්නවා. එතකොට මගෙන් කෙනෙක් ඇහුවොත් මම කියනවා මම සාර්ථකයි. මම ජීවිතේ හැම පැත්තම සාර්ථක කරගත්ත කෙනෙක්. රැකියාව, ධනය, විවාහය, නිරෝගී බව ඔය හැම දෙයක්ම හැම දියුණුවක්ම මම ලබාගත්ත කෙනෙක්. මම හිතන්නේ ඔබ මගේ නිවසට ගිහිල්ලා තියෙන නිසා ඔබ ඒ ගැන දන්නවා ඇති. දන්නවා. එතකොට මම දන්නවා මම දන්න පුද්ගලයෝ ඉන්නවා. මගේ ළඟ වැඩ කරන අය හරි මම ආශ්‍රය කරන අය හරි ඉන්නවා ඒගොල්ලෝ ජීවිතේ අසාර්ථක කරගත්ත අය. ඒගොල්ලන්ගේ කේන්දරවල තියෙනවා දුර්වලකම්. ඒ දුර්වලකම් නිසා ඒගොල්ලන්ගේ ජීවිත අසාර්ථක වෙලා තියෙනවා. එතකොට කෙනෙක්ගේ ජීවිතේ සාර්ථක අසාර්ථක භාවය තීරණය කරන්නේ කේන්දරේ තමයි. බය නැතුව කියන්න පුළුවන් දෙයක් ඒක. හොඳයි. කෙනෙක්ගේ ජීවිතයේ සාර්ථක බව අසාර්ථක බව තීරණය කරන්නේ කේන්දරයෙන් කියලා කියනකොට ඔබ තාම ඔබේ කේන්දරය මේ ගැන පරීක්ෂා කරන්න යොමු කරේ නැත්නම් ඔබට පුළුවන් ඔබගේ කේන්දරය පරීක්ෂා කරගන්න. මොකද දන්නවද? සාමාන්‍යයෙන් අපි අපේ ජීවිතේ වැටෙන අවස්ථාවන් වලදී තමයි වැඩිපුර කේන්ද්‍ර පරීක්ෂාවන් සිදු කරගන්නේ. ඉතින් වැටෙනකම් ඉන්න ඕනේ නැහැ. ඔබට එහෙම යම්කිසි ගැටලුවක් තියෙනවා කියලා සේයාවක් ඔබට හිතෙනවා නම් එහෙමත් නැත්තම් මේ වැඩසටහන අහගෙන ඉඳලා කිසිම හේතුවක් නැති වුණත් ගැටලුවක් නැහැ. හෙට දවසින් අපිට පුළුවන් පරීක්ෂා කරගන්න. මොකද ජීවිතේ හැමෝම කැමති සතුටින් ඉන්න. හැමෝම කැමති වාහනයක් ගන්න. හැමෝම කැමති ගෙයක් හදන්න. හැමෝම කැමති සුව පහසු ජීවිතයක් ගත කරන්න. ඇයි එහෙම සාර්ථක වෙන්න පුළුවන්කම තියෙද්දි ඔබ හිස් ලූලු අත දුවන්නේ. ඉතින් මේ කරුණ ගැන ඉතාමත් හොඳින් අද දවසේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. අපිට යම්කිසි ගැටලුවක් තියෙනවා නම් අපේ මැදිරි දුරකථන අංකයට කතා කරන්න. එහෙමත් නැත්නම් සරච්චන්ද්‍ර ඇස්ට්‍රොලොජි සර්විස් කියන මේ Facebook පිටුවට ඔබේ පැනය යොමු කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් විශ්ව ශක්ති YouTube නාලිකාවට කමෙන්ට් එකක් විදියට පළ කරන්න පුළුවන්. සරච්චන්ද්‍ර මහත්මයා, දැන් අපේ රටේ ජනතාව බොහෝ දෙනෙකුට තියෙන තවත් ගැටලුවක් තමයි මම කොච්චර උත්සාහ කරත් කොච්චර සාර්ථක වෙන්න හැදුවත් නමුත් මේක හරියන්නේ නැහැ. මේක මගේ පිටුපස්සෙන් එනවා මේ බඹරයක් වැල්ලේ කැරකිනවා වගේ මට හරියන්නේ නැහැ. අසාර්ථකයි. මොකක්ද මේකට හේතුව? ඔව් ඇත්තම කියනවා නම් දැන් කෙනෙක්ගේ ජීවිතේ සාර්ථකත්වයක් ළඟා කරගන්න බැරි වෙන්නේ ඔහුගේ කේන්දරයේ තියෙන දුර්ලභකමක් කියලා මම පළවෙනි වටේදී කිව්වා. දැන් මේක ඇත්තටම කියනවා නම් තරංග දැන් මේ කේන්දරය කියලා කියන්නේ අපිට අපේ උපන් වෙලාවට අනුව හදන අපි පෙර කරපු කර්ම විපාකවල ප්‍රතිඵලයක් හැටියට තියෙන වාර්තාවක්. මේ වාර්තාව කියන එක අපිට වෙනස් කරන්න පුළුවන්. වාර්තාව වෙනස් කරන්න පුළුවන්. දැන් සමිතියක වුණත් වාර්තාවක් තියෙනවා සභාපතිට පුළුවන් පොඩ්ඩක් ඉරක් ගහලා කපලා වෙනස් කරන්න. හරි? වාර්තාව. ලේකම් වාර්තාව ගියුවට පස්සේ ඒකේ අඩු වැඩි හදන්න පුළුවන්. මුලදොස් විවේචනය කරන්න පුළුවන්. න්‍යාය පත්‍රයක් කියන්නේ වෙනස් කරන්න බැරි එකක්. න්‍යාය පත්‍රය අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කරන්න ඕනේ. නීති රීති ටික තියෙන්නේ ඔක්කොම මේ අරකේ න්‍යාය පත්‍රේ. මේ කේන්දරය කියන්නේ න්‍යාය පත්‍රයක් නෙමේ වාර්තාවක්. මේක වෙනස් කරන්න පුළුවන්. මේකේ තියෙන්නේ කර්ම විපාක
අපිට පල දෙන හැටි. දැන් බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා කර්මයේ විපාක දෙන ආකාර ගැන. මේ කර්මයේ විපාක දෙන ආකාර වගේම කර්මය වෙනස් කරන්න පුළුවන් ක්‍රම 4ක් ගැන කියලා තියෙනවා. ගති, උපදි, කාල, ප්‍රයෝග කියලා. මෙන්න මේ ක්‍රම වලින් අපිට පුළුවන් මේ ප්‍රයෝග කියන ක්‍රමය භාවිතා කරලා කේන්දරයේ ඇතිවන ඵල විපාක වෙනස් කරන්න. මොකද මේ කේන්දරයේ කියන එකේ තියෙන්නේ ග්‍රහයෝ රාශි කියන දේවල්. නැකත්. ග්‍රහයෝ රාශි සහ නැකත්. මේ ග්‍රහයෝ රාශි නැකත් කියනවා සේරම හැදිලා තියෙන්නේ මූල ධාතු වලින්. මොනවාද මූල ධාතු කියන්නේ? මේ විශ්වයේ තැනුම් මේකකේ තමයි මූල ධාතු. පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන හතර. ඔබ විද්‍යාව ඉගෙන ගත්ත දරුවෙක් නම් ඔබ දන්නවා ඇති විද්‍යාවෙත් උගන්වන ඔය කතන්දරේම ඝන, ද්‍රව, වායු, අග්නි කියලා. විද්‍යාවේ පදාර්ථයේ තැනුම් මේකක. එතකොට ජ්‍යොතිෂයේ තියෙන්නේ ඒක තමයි විශ්වයේ තැනුම් මේකක ඝන, ද්‍රව, පඨවි, ආපෝ, තේජෝ, වායු. ඝන, ද්‍රව, වායු කියන්නේ ඔය වටම තමයි. එතකොට බුදුදහමෙත් උගන්වනවා මහා භූතයින් ගැන. මේ විශ්වය ඇදිලා තියෙනවා මහා භූතයින්ගෙන් වායෝ භූත, පඨවි භූත, ආපෝ භූත, තේජෝ භූත ආදී වශයෙන් භූත ගුණයන් වලින් තමයි විශ්වය නිර්මාණය වෙලා තියෙන්නේ. මේ අපි අපේ පුද්ගලිකව ශරීරයක් අරන් බැලුවත් අපේ ශරීරෙත් ওই ගුණ හතර තමයි තියෙන්නේ. පඨවි, ආපෝ, තේජෝ. ඔබ රසායන විද්‍යාව ආධාරණ කෙනෙක් නම් ආවර්තිතා වගුව කියලා එකක් තියෙනවනේ. මේ ආවර්තිතා වගුව හැදිලා තියෙන්නේ ඔය හතරේ. කැලි හතරකට ගත්තොත් ඝන, ද්‍රව, වායු. හරි. එතකොට මේ විශ්වයම නිර්මාණය කරන්නේ මෙන්න මේ මූල ධාතු වලින්. එතකොට මේ මූල ධාතු කියන්නේ අපේ කේන්දරයේ තියෙන ග්‍රහයෝ පිහිටලා තියෙන විදිහ තමයි මූල ධාතු හැදිලා තියෙන්නේ. එමුනම් මේ මූල ධාතු වල ගුණය වෙනස් කරලා අපිට පුළුවන් අර ග්‍රහයන්ගේ බල දුබලතාවය වෙනස් කරන්න. ඒක තමයි ජ්‍යොතිෂය කියලා දීලා තියෙන අපිට ප්‍රතිකාර. මේක හුඟක් අය හරියට දන්නේ නැතිකම නිසා මේක කරන්න දන්නේ නැහැ. ඒකයි තියෙන අවුල. දැන් උදාහරණයක් අතිකොත් එම කෙනෙක්ගේ ලග්නාධිපතියා කේන්දරයේ කොහේ හරි කොටුවක ඉන්නවා කියන්නකො. මේ කොටුවක ඉන්න ලග්නාධිපතියට හැකියාවක් නැහැ තමන්ගේ භූත ගුණය නිසි පරිදි ලබා දෙන්න. දැන් අපි හිතමුකෝ ලග්නාධිපතියා බුධ කියලා. මිතුන ලග්නේ හරි කන්‍යා ලග්නේ හරි කෙනෙක්ගේ නම් ලග්නාධිපතියා බුධ. බුධ ඉන්නවා කෙනෙක්ගේ කේන්දරයක තුන්වැන්නේ. උදාහරණයක් ඇත්ත ගත්තොත් මේ තුන්වැන්නට ගියාම බුධ ටිකක් දුර්වල වෙනවා. හරිද? දැන් මිතුන ලග්නේ නම් සිංහ රාශිය. කන්‍යා ලග්නේ නම් වෘශ්චික රාශිය. මේ රාශි වලට ගියාම බුධ ග්‍රහය දුර්වල වෙනවා තුන්වැන්නේ වුණාම. නමුත් අපිට පුළුවන් මේ බුධගේ තියෙන භූත ගුණය වැඩි කරන්න. භූත ගුණය වැඩි කරපුවාම මේ බුධගේ ක්‍රියාකාරී ගුණය වැඩි වෙනවා. අන්න එතකොට අර අපිට දෙන්න තියෙන කර්ම විපාක යටපත් වෙලා අර ලග්නාධිපතිය විසින් කෙනෙකුට දෙන්නා වූ බලය අපිට ලබා ගන්න පුළුවන්. එතකොට කෙනෙක්ගේ දියුණුවට අභිවෘද්ධියට බාධාවක් නම් ඒ අභිවෘද්ධියට තියෙන බාධාව අපිට හඳුනාගෙන ඒක වෙනස් කරන්න පුළුවන්. ඒක අපි ජ්‍යොතිෂයේදී කරන ප්‍රතිකාර ක්‍රමයක්. ඒක තමයි ජ්‍යොතිෂයේ තියෙන විශේෂත්වය. කෙනෙක්ගේ කේන්දරයේ ගුණය පවා වෙනස් කරන්න පුළුවන්. මේක බලාගෙන ඉන්න දෙයක් නෙමෙයි ඇත්තටම. මේ කේන්දරය කියන්නේ මේක බලාගෙන ඉඳලා මේක හැටියට අපි යන එක නෙමෙයි කරන්නේ. ඇත්තටම කිව්වොත්. කේන්දරයක් තියෙනවා. ඕකේ සෙනසුරු ලග්නේ ඉන්නවා. කුජ හතේ ඉන්නවා. ඒක නිසා මේක අපලයි. ඒක නිසා මේක හැටියට තමයි අපි වෙන්න ඕනේ. අපිට විවාහයක් කරගන්න බෑ. මේ දෝෂයක් මේක. එහෙම කියලා මේක පැත්තකට දාලා මේ දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්න නෙමෙයි තියෙන්නේ. අපිට පුළුවන් අර කේන්දරයේ තියෙන අසුබ ගුණය යටපත් කරලා සුබ ගුණය ඉස්මතු කරගන්න. හොඳයි. සරච්චන්ද්‍ර මහත්මයා මට මතකයි මීට සතියකට පමණ පෙර ඔබතුමා මේ මැණික් ප්‍රතිකර්මය ගැන කතා කරද්දී මේ මැණික් ප්‍රතිකර්මය කරන්න පුළුවන් ඉතාමත් පළපුරුදු ජ්‍යොතිර්වේදියෙකුට පමණයි. එතකොට යම් කෙනෙකුට මේ වෙලාවේ වැඩසටහන අහන මේ ගුණය වැඩි කරගන්න දෝෂයක් තියෙනවා නම් මේක අඩු කරගන්න සාර්ථකත්වයේ ලං කරගන්න අපි ජ්‍යොතිර්වේදීන් බොහෝමයක් ඉන්නවා. මේ ඕන කෙනෙක් ගාවට ගියම් පුළුවන්ද? එහෙමත් නැත්නම් පළපුරුදු කෙනෙක්ම වෙන්නම ඕනේද? අනිවාර්යයෙන්ම මේ විද්‍යාව මනවින් ප්‍රගුණ කළ පළපුරුදු ජ්‍යොතිර්වේදියෙක්ම විය යුතුයි. ජ්‍යොතිර්වේදීන් ඌපමණින් හැමෝටම මේ දක්ෂතාවය නැහැ, හැකියාව නැහැ. මොකද ඒගොල්ලෝ කරලා තියෙන දේවල් අපි දන්නවා. සමහර අය සෙනසුරු අපලට කාකනිල් දාලා තියෙනවා. සමහර ජ්‍යොතිර්වේදියෝ. මොකද ඒගොල්ලෝ දන්නවා සෙනසුරුගේ ගල කාකනිල් කියලා. ඒක නිසා සෙනසුරු අපලයක් දැක්ක ගමන් කාකනිල් දාන එක වැරදි. එහෙම නැත්නම් එම් වෙන්නේ සෙනසුරු අපලේ තව තවත් වැඩි වෙනවා. මොකද ඔබ එතෙන්දි කරන්නේ සෙනසුරුගේ බලය වැඩි කරගන්න එක. එතකොට අපලයකදී අපලකාරක ග්‍රහය බලවත් කර ගැනීම කියන්නේ දිය වැඩියාව තියෙන කෙනෙක් සීනි කෑවා වගේ වැඩක්. හොඳයි.
ඒක නිසා අපි කොයි වෙලාවකවත් එහෙම කරන්නේ නැහැ. ඒක හරියට දැනගෙන කරන්න ඕනේ. හරි. දැනගෙන කරන්නට ඕනේ. දැනගෙන කරොත් ඔබට සාර්ථකත්වය ළඟා කරගන්න පුළුවන්. ඒ වගේම ඔබේ තියෙන මේ මිල මුදල් වැය වෙන එකත් අඩු වෙනවා. ඔබේ කාලය ශ්‍රමය වැය වෙන එකත් අඩු වෙනවා. ඒක නිසා ඔබට පුළුවන් ඔබට එහෙම ගැටලුවක් තියෙනවා නම් ඒක දුරු කරගන්න. එහෙමත් නැත්නම් ඔබට කේන්ද්‍ර පරීක්ෂාවක් කරගෙන ඔබට පුළුවන් අහන්න ප්‍රවීණ දක්ෂ ජ්‍යොතිර්වේදී නෝනතරම් ලංකාවේ ඉන්නවා. ඒ කෙනෙකු ළඟට ගිහිල්ලා ඔබගේ කේන්ද්‍ර පරීක්ෂාව සිදු කරගන්න. ඒ අතරතුර වාරේ මතක් කරන්නම් සරච්චන්ද්‍ර මහත්මයාගේ දුරකථන අංකයත් 071 622 42.09 071 188යි 26යි 61 හෙට උදේම කෝල් එකක් දෙන්න දීලා වෙලාවක් වෙන කරගෙන ලංකාවේ ප්‍රදේශ කිහිපයකට යනවා. ඔබට පුළුවන් එතුමාට කියලා පරීක්ෂා කරගෙන සාර්ථකත්වයට ළඟා කරගන්න. 011 700යි 26යි 76 දුරකථන මාර්ගයේ කෙනෙක් ඉන්නවාද මේ වෙලාවේ අපිට පුළුවන් ඔහුට අවස්ථාව ලබා දෙන්න සරච්චන්ද්‍ර මහත්මයාගෙන් ඔබ ගැන දැනගන්න. හොඳයි. ආයුබෝවන් ඔබට. ආයුබෝවන්. ඔබතුමා කතා කරන්නේ කොහෙන්ද? නම කියන්න. මම සුසිල් ප්‍රේමරත්න. සුසිල් මහත්මයා කොහෙන්ද කතා කරන්නේ? කුරුණෑගල. කුරුණෑගල. හරි. කුරුණෑගල. උපන්දිනය කියන්න. 1963යි. 963යි. 10 වෙනි මාසේ 16. 10 වෙනි මාසේ 13 වෙනිදා. 16. 10 වෙනි මාසේ 16 වෙනිදා. කොහෙද උත්පත්ති ලබන්නේ? උපදින්නේ කොහෙද? වෙලාව. මේ සවස් 4:40 හරි. සවස් 4:40ට තමයි උපදින්නේ. උපදින ස්ථානයේ අවශ්‍යතාවයක් තියෙනවද අවශ්‍යයි? අවශ්‍යයි. හරි. උපන් ස්ථානය කොහෙද? කුරුණෑගල උපදින්නේ. ඔව්. ඔව් හරි. හොඳයි. සරච්චන්ද්‍ර මහත්මයාගෙන් දැනගන්න ඕනේ කාරණාව මොකද්ද? මට කියන්න. දැනගන්න මොකද්ද? ගහපල ගහපල කියනවාද කියලා. හොඳයි. ඔබ මීන ලග්නේද? මීන ලග්නේද? ඔව් මීන ලග්නේ. ඔබට මේ දවස්වල සෙනසුරු ඒ රාෂ්ට්‍රක අපලයකුත් යනවා. සෙනසුරුගේ දසාවකුත් යනවා. ඉතින් ලොකු අපලයකට තමයි ඔබ මුණ දීලා තියෙන්නේ. මොකද මේකේ සෙනසුරු ගහයත් 11 වෙනි ඉඳගෙන ලග්නේ දකින්නවා. මේ සෙනසුරු එච්චර හොඳ ගහයක් නෙමෙයි ඔබට. ඒක නිසා ඔබ මේ වෙලාවේ සෙනසුරුගේ අපලයකට ලක් වෙලා ඉන්නවා. මේකට මම පිළියමක් කියන්නම්. මේකට කාකලිලියම දාන්න එපා. මේකට දාන්න රතු සහ චන්ද්‍රකාන්ති කියන ගල් දෙකක් දාලා මුද්දක් හදලා දාන්න අභිසම්විධාන සනි මුරුතුන්ජය කියන යන්ත්‍රය සෙනසුරුගේ දසාව යනවා 2028 වෙනකම්. ඒක නිසා සනි මුරුතුන්ජය කියන යන්ත්‍රය හදලා දාන්න. හොඳයි. ඔබට පුළුවන් කතා කරන්න 011 700යි 26යි 76 දුරකථන අංකයෙන්. තවත් අපි අවස්ථාව ලබා දෙන්න පුළුවන් අපි වසන අපේ ආදරණීය හිතවතෙකුට. ඔබතුමා කතා කරන්නේ? හලෝ මේ මිහින්දලින් කතා කරන්නේ. ඔව් මිහින්දලින් මහත්මයා කතා කරන්නේ. හරි. කියන්න ඔබතුමියගේ නම? මදුවන්ති. මදුවන්ති. මදුවන්තිගේ උපන්දිනය? 1992 හරි. පළවෙනි මාසේ 27. පළවෙනි මාසේ 27 වෙනිදා. උපන්දිනය නේද? හරි. එතකොට උපන් වෙලාව? උදේ 8ට. උදේ 8ට. උපන් ස්ථානය? 7ට. අනුරාධපුරේ. උදේ 7ට තමයි ඉපදින්නේ නේද? හොඳයි. සරච්චන්ද්‍ර මහත්මයා දරගන්න අවශ්‍ය. මදුවන්ති මකර ලග්නේද? මකර ලග්නේද? ඔව් මකර ලග්නේ. මොකක්ද ඔයාලට දැනගන්න ඕනේ? ඉදිරිය ගැන තමයි දැනගන්නේ. ඉදිරිය ගැන. ඔයාගේ කේන්දරයේ ලග්නාධිපතියා ලග්නේ ඉන්නවා. මේ ලග්නාධිපතියා ලග්නේ ඉන්න එක ඉතාම හොඳයි. හැබැයි රවිත් ලග්නේ ඉන්නවා. මේ රවි කියන්නේ අටාධිපතියා. මේ අටාධිපතියා ලග්නට ආපු එක නම් එච්චර හොඳ නැහැ. දියුණුවට පොඩි බාධාවක්. මේ දවස්වල සෙනසුරුගේ මහදසාව ගත වෙන්නේ. සෙනසුරු කියලා කියන්නේ ලග්නාධිපතියා. හැබැයි ලග්නේ රවි ඉන්න නිසා ඔබට කරදර බාධක පීඩා වැඩි. ඒක නිසා ඒකට පිළියමක් කරගන්න ඕනේ. මේ රවිගේ බලය අඩු කරගන්න ඕන පුළුවන් තරම් මේකට සුදු නිල් සහ කාක නිල් කියන ගල් දෙකකින් මුද්දක් හදලා දාන්න. හොඳයි. අපිට කතා කරන අවස්ථාව තියෙනවා 011 700යි 26යි 76 ඔබ අසාර්ථක වෙන්න හේතු සාර්ථක වෙන්න හේතු මොනවද කියලා දැනගන්න කැමති නම් ඒවත් දැනගන්න අවස්ථාව තියෙනවා. දුරකථන මාර්ගයේ තවත් හිතවතෙක් ඉන්නවා. ආයිබෝවන් අපිට. ආයිබෝවන් කතා කරන්න. ආයිබෝවන්. ඔව්. ආයිබෝවන් සර්. ඔව්. ආයිබෝවන්. ඔබතුමීගේ නම? ආයිබෝවන්. ආයිබෝවන්. ඔබතුමීගේ නම මොකද්ද?
ඔබතුමීට මම යෝජනා කරනවා මේ දුරකථන මාර්ගයෙන් අපි අහගෙන කතා කරන්න රේඩියෝවට කන්න නොදී. මොකද එහෙම නොතින් අපට පොඩ්ඩක් අපිත් එක්ක දුරකථන මාර්ගයෙන් කතා කරොත් ඉතාමත් පහසුවෙන් කතා කරන්න පුළුවන්. කියන්න ඔබතුමියගේ නම. හොඳයි මහත්මයා හොඳ. ඔව් ඔබේ නම කියන්න. ලතා මහත්මිය කොහෙන්ද කතා කරන්නේ? ලතා රණසිංහ. ඔව් ඔබතුමිය ලතා රණසිංහ. ඔව් ඔබතුමිය මම කොහෙන්ද? බණ්ඩාරගම. බණ්ඩාරගම. හරි උපන් දිනය කියන්න. බණ්ඩාරගම. අපිට එහෙම කියන්නේ 1908යි 2008යි. හොඳයි. නෑ 2008යි. ඔව් 2008යි හරි. ජූලි ජූලි 28. ජූලි 28 2008යි ජූලි 28. උපන් වෙලාව? ඔව්. උපන් වෙලාව? උපන් වෙලාව රාත්‍රී 8යි 28. රාත්‍රී 8යි 28. කොහෙද ඉපදෙන්නේ? හොඳයි කොහෙද ඉපදෙන්නේ? කළුබෝවිල රෝහල. ගුවන් විදුලියෙන් සමන් දෙන්නේ නැතුව දුරකථනයට පිළිතුරු දෙන්න. එතකොටයි අපිට පැහැදිලිව ඇහෙන්නේ ඈ නැත්නම් ඇහෙන්නේ නැහැ. හරි ඔබ කුඹලක් නේද? තාමත් අහන්නේ කුඹලක් නේද? කුඹලක් නේ මගේ දරුවා. දරුවා නේද? කුඹලක් නේ මගේ දරුවා. හරි දරුවා මොකක්ද දැනගන්න ඕන දරුවා ගැන? අධ්‍යාපනය ගැන. ඔව් මේ දරුවාගේ කේන්දරයේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි මේ දරුවාගේ කේන්දරයේ 7 වෙනි තියෙනවා කුජසනි යෝගයක්. මේ කුජසනි යෝගය එච්චරම හොඳ යෝගයක් නෙමෙයි. මේ දරුවාගේ මූලික අධ්‍යාපනයට කාරක බුධ ග්‍රහයා ඉන්නවා රවිට සංයෝග වෙලා 6 වෙනි. මූලික අධ්‍යාපනයට තරමක් හොඳයි. නමුත් උසස් අධ්‍යාපනයට පොඩි බාධාවක් තියෙනවා මෙයාට. මෙයාට මොකද මේ දවස්වල රාහුගේ මහදසාවක් ගත වෙන්නේ. මේ රාහු ඉන්නේ කේන්දරේ 12යි. ඒක නිසා රාහුගේ අසුබ ඵල මෙයාට වැඩියෙන් බලපානවා. ඒක නිසා මෙයාට දාන්න ප්‍රතිකර්මයක් මම කියන්නම්. සුදු නිල් සහ පච්ච ගල් දෙකක් අල්ලලා පෙන්ඩන් එකක් දාලා නාගර්ජුන කියන යන්ත්‍රය හදලා දාන්න රාහුට. එතකොට හරි. හොඳයි හිතවතුනේ ඔබ 011726 දුරකථන මාර්ගයෙන් අපිව අමතනවා නම් ගුවන් විදුලියට සවන් නොදේ දුරකථන මාර්ගයෙන් කතා කරනවා. කලින් මහත්මියට අපි මේ දේ තමයි පැහැදිලිව සඳහන් කරේ. නමුත් එතුමිය අපිට කතා කරන්නේ දුරකථන මාර්ගයෙන් තමයි. නමුත් රේඩියෝ වෙන්න අහලා තමයි උත්තර දෙන්න. එතකොට පොඩි පසුබෑම පොඩි පරස්පරයක් තියෙන වේලාවේ පිළිබඳ පොඩි තප්පර කිහිපයක වෙනසක් තියෙන. ඒක නිසා දුරකථන මාර්ගයෙන් කතා කිරීමේදී රේඩියෝවට කන් නොදී අපිට නිකන් කතා කරන්න. එතකොට ඉතාමත් හොඳින් මේ sannivedanaya කරගෙන යන්න පුළුවන්. තවත් එක් අවස්ථාවක් ලබා දෙන්න පුළුවන්. කවුද මේ කතා කරන්නේ? අයිබෝවන්. ඔව් අයිබෝවන් ඔබට. ආයිබෝවන්. ඔව් ඔබතුමාගේ නම කියන්න. මගේ නම ලසිත්. ලසිත් මහත්මයා කොහෙන්ද කතා කරන්නේ? මම මහනුවරින් කතා කරන්නේ. මහනුවරින්. හරි. කවුරු ගැනද නම් කතා කරන්නේ? ඔබ ගැනද නැත්නම් පවුලේ කෙනෙක් ගැනද? මං ගැන. ඔබ ගැන. ඔබේ උපන් දිනය කියන්න. 1977 පෙබරවාරි මාසේ 11 වෙනිදා. උපන් වෙලාව? හවස 4ට. හවස 4ට. උපන් ස්ථානය? මහනුවර රෝහල. මහනුවර රෝහල. හරි. ඔබ මිතුරු ලග්නෙද? මිතුරු ලග්නෙද? මම මිතුරු ලග්නේ. ඔව්. මොකක්ද දැනගන්න ඕනේ? මට දැනගන්න අවශ්‍ය දැන් සතියේ දෙකකට විතර කලින් ඔබතුමා අර කතා කරේ මහා පුරුෂ යෝග පිළිබඳව මටත් එහෙම යෝගයක් තියෙනවද? ඒක ශාස්ත්‍රීය බලයෙන්ද උච්ච බලයෙන්ද තියෙන්නේ? ඒක ක්‍රියාත්මකද? මේ පිළිබඳව දැනගන්න ඒක ක්‍රියාත්මක නැත්නම් ඒක සක්‍රිය කරගන්න මොනවද අවශ්‍ය පිළියම් කියන එක දැනගන්න. ඔබ බොහොම හොඳ ප්‍රශ්නයක් අහන්නේ. ඔබ මිතුරු ලග්නේ ඉපදිලා තියෙන්නේ. හරි? මහත්මයා අහගෙන දින්නේ. ඔබ මිතුරු ලග්නේ ඉපදිලා තියෙන ඔබේ කේන්දරේ 10 වෙනි ඉන්නව සිකුරු ග්‍රහය උච්ච වෙලා. මේ සිකුරු උච්ච වෙලා ඉන්න එක ඊටාම හොඳයි. ඔබට තියෙනවා මාලවී යෝගේ. අර මං කියපු මහා පුරුෂ යෝගයක් තියෙනවා. නමුත් ඔබට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒ යෝගයේ බලය ක්‍රියාත්මක වෙන්නේ නැති. ඒ තමයි ඔබගේ ලග්නාධිපතිය 8 වෙනිදී කුජගෙන් පීඩා වෙලා දුර්වල වෙනවා. මේ මොන යෝග තිබුණත් වැඩක් නැහැ. මේ ලග්නාධිපතිය කියන ග්‍රහය දුර්වල නම්. මොකද ලග්නාධිපතිය තමයි හරියට වාහනේ සුක්කානව වගේ. මෙයා සුක්කානව අදේට ගියොත් එහෙම අර අනිග්‍රහය කොහේ හිටියත් වැඩක් වෙන්නේ නැහැ. ඒක නිසා ඔබ කරන්න ඕනේ මෙන්න මේ අසුබ තත්ත්වය නැති කරගන්න එක. මේකට මම පිළියමක් කියන්නම්. කාක නිල් සුදු නිල් ගල් දෙකක් අල්ලලා මුද්දක් අල්ලලා දාන්න. එතකොට ඔබගේ මේ මාලවී යෝගයේ ශක්තිය වෙනවා. මාලවී යෝගය කියලා කියන්නේ ඊටමත්
උසස් තත්ත්වයකට යන්න පුළුවන් යෝගයක්. සරචන්ද්‍ර මහත්මයා එතුමාගේ ජනපත්‍රය වැඩිදුර පරීක්ෂා කිරීමට අවශ්‍ය නැද්ද? ඔව් වැඩිදුර පරීක්ෂා කරගන්න නම් හොඳයි. මොකද දැන් මෙතන මේ ඔබතුමා මේ පොඩි වෙලාවකදී මේ ඔක්කොම කියන්න තව වැඩිදුර පරීක්ෂා කරන මේ ඕනම කේන්ද්‍රයක් මේ කෙටියෙන් බලන්න කියන්නේ මෙතන මේ එක දෙයක් ගැන කියන්නේ. ඉතින් මේ එක දෙයක් ගැන කිව්වට සමහරට ඒක වෙන ප්‍රශ්නයක් තියෙන්නත් පුළුවන්. මොකද මට ඒ ගැන කියන්න බෑ මෙතන. ඒක නිසා වඩා සුදුසු වෙන්නේ ඔබේ කේන්ද්‍රයේ පෞද්ගලිකව පරීක්ෂා කරගන්න එක තමයි. මොකද ඒ කේන්දරේ විශේෂ කාරණාවක් තියෙනවනේ. ඔව් විශේෂ කාරණයක්. අලවි යෝගය කියන්නේ සාමාන්‍යයෙන් මේ ඊටමත් බල සම්පන්න යෝගයක් නේ. මේ වගේ අයට වෙන්නේ මොකද දන්නවද? අතට ගන්නදී කටට දාගන්න බැරුව යනවා. මට මතකයි ඔබතුමා ওই මාළවි මේ මහා පුරුෂ යෝග ගැන කතා කරලා ගිය සතියේ එසනින් අපට දුරකථන මාර්ගයෙන් අසන්නියක් කතා කරනවා. ඇයටත් තිබුණේ ඔන්න ඔය කාරණාව තමයි ඔබතුමා කතාවම මේ යෝගේ තියෙනවා. නමුත් ලග්නාධිපතියා දුර්වලයි. දුර්වලයි. නමුත් මේ වෙලාවේ ලග්නාධිපතියා නිසි පරිදි ජන්මපත්‍රය පරීක්ෂා කරලා අවශ්‍ය පිළියම් ටික හරියට කරොත් ඒ යෝගේ නියම ඵල ගන්න පුළුවන්. අතර ගන්න දේ කටට දාගෙන රස විඳින්නම පුළුවන්. හොඳයි එහෙමනම් ඒක නිසා තමයි මේ වැඩසටහන අපි වී රේඩියෝවෙන් ඔබ වෙත ගෙන එන්නේ. ඊටමත් පරිපූර්ණ ප්‍රවීණ ජ්‍යොතිර්වේදියෙක් තමයි සරච්චන්ද්‍ර මහත්මයා කියන්නේ. එතුමාට වසර ගණනාවක අත්දැකීම් තියෙනවා. මම වෙනද වගේම මේ ඔබතුමාගෙන් අසාමාන්‍ය ප්‍රශ්නයක් අහන්නද? ඔබතුමා දැන් වසර කීයක් තිස්සේ මේ වැඩ කටයුතු කරනවද? අවුරුදු 25යි. අවුරුදු 25යි. ජන්මපත්‍ර කීයක් විතර පරීක්ෂා කළාද? ලක්ෂයකට වැඩි. ලක්ෂයකට වැඩි. දැනට ලක්ෂය පැනලා තියෙන්නේ. ලක්ෂය පැනලා තියෙන්නේ. ඉතින් ඒක නිසා තමයි මෙවැනි ප්‍රවීණ ජ්‍යොතිර්වේදීන් වසර 5ක් මුළුල්ලේ වී රේඩියෝවේ මේ ගුවන් අවකාශය තුල ඔබට කතා කරන්නේ ප්‍රවීණත්වයේ වගේම අත්දැකීම් ලක්ෂයකට වැඩි ජන්මපත්‍ර පරීක්ෂා කරනවා කියන්නේ ඇස් දෙක පියාගෙන උනත් පලාපල කතනය ලංකාවේ හුඟක් ජ්‍යොතිර්වේදියෝ ඉන්නවා. ඒගොල්ලෝ දවසකට කේන්දර 2යි 3යි බලන්නේ. ඇත්තටම සමහර අය මම වරදක් කියනව නෙමෙයි. මොකද ඒගොල්ලෝ ඇත්තටම වෘත්තියෙන් ජ්‍යොතිෂ කරන්නේත් නෑ සමහර අය. සමහර අය ළඟට එන්න ටිකක් අමාරුයි. ඒ කියන්නේ ඒගොල්ලෝ ඉන්නේ එක තැනක. දැන් මම ලංකාවේ 6 පොලක ඉන්නවා. හරි. ඒතර ඔන්ලයින් පරීක්ෂා කරනවා. ලෝකේ වටේම ඉන්න අයත් මගෙන් කේන්දර බලනවා. ඒක පිටරටවල ඉන්න අය. දැන් මම සමහර අවස්ථාවල පාන්දර 2කට නැගිටලා කේන්දර බලනවා. මොකද විදේශ රටවල ඉන්න අයට දැන් ඔය ඕස්ට්‍රේලියාව නිව්සීලන්ත වගේ රටවල් ඉන්න අයට අපේ වෙලාවෙන් පාන්දර තමයි ඒගොල්ලන්ට මේ දවස තියෙන්නේ. ඒ වගේ අයට ඉතින් අපි පාන්දරේ. එතකොට එංගලන්තේ ඇමරිකාව වගේ රටවල් ඉන්න අයට අපි රෑ 12ට විතර තමයි 10ට 12ට විතර තමයි කේන්දර බලන්නේ ඒගොල්ලෝ. ඉතින් ඒක නිසා රෑටත් සමහරවිට මම වැඩ කරනවා ඔන්ලයින් පරීක්ෂාව කරනවා. ඉතින් ලංකාවේ හැම පැත්තකටම යනවා. විශේෂ සායන වලට යනවා. දැන් අපි ළඟදී සායනයකට යනවා. අපි ගැන කතා කරමු. ඉතින් ඒක නිසා මේ විශාල පිරිසකගේ කේන්දර බලන්න පුළුවන් වෙලා තියෙනවා මට. මං හිතන්නේ මං තමයි ලංකාවේ වැඩියෙන්ම කේන්දර දවසකට වැඩිම ගාණයක් බලන්නේ. ඒ වගේ වැඩි බලලා තිනෙත් මම. වසර 25ක් පුරාවට කේන්ද්‍ර ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් පරීක්ෂා කරපු ජ්‍යොතිර්වේදී තමයි සරච්චන්ද්‍ර මහත්මයා කියන්නේ. මේ අතර ජනාධිපතිවරු කී දෙනෙක් ඉන්නවද? ජනාධිපතිවරු දෙන්නයි. මෛත්‍රීපාල සිරිසේන ඒ වගේම හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ එතුමාගේ කේන්දරය බැලුවේ එතුමා අගමැතිකාරී. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ නම් ජනාධිපති මන්දිරයටම ගිහිල්ලා කේන්දරේ බලලා තියෙනවා. ප්‍රධාන පෙළේ දේශපාලඥයන් 10ක් විතර ඉන්නවා. හොඳයි. ඉතින් මේ දේවල් මේ මා කෙටියෙන් දන්න දේවල් පොඩ්ඩක් දැන් ඉන්න ජනාධිපතිතුමාගේ කේන්දරේ මම බැලුවට එතුමා ළඟට ගිහින් බලලා නැහැ. පිටයි නම් බලලා තියෙනවා. එතුමා läකලවත් අම්බෙලාවත් කතා කරලවත් නැහැ. නමුත් කේන්දරේ බලලා තියෙනවා. එතුමාගේ අවංකත්වයක තමයි කියන්න පුළුවන්. මම මේකත් බැලුවා කියලා මත ඒක කියන්නේ. අර කාරණා දෙක මම පැහැදිලිවම දන්න දේ. ඒක නිසා මම ඇහුවා. ඉතින් එතුමා ඊටමත් අව්‍යාජ උත්තරයක් ලබා දුන්නා. ඉතින් ඔබට පුළුවන් සරච්චන්ද්‍ර මහත්මයාට කතා කරන්න මෙන්න මේ දුරකථන අංකයට කතා කරලා ඔබගේ ජනපත්‍රත් පරීක්ෂා කරගන්න 071 642 9 ඒ වගේම 071 188යි 26යි 61 අපිට දුරකථන මාර්ගයට අවස්ථාව ලබා දෙන්න පුළුවන්. මේ රේඩියෝ මැදිරියට මේ වෙලාවේ කතා කරන්නේ කවුද? අයිබෝවන්. අයිබෝවන්. අයිබෝවන් මම සරච්චන්ද්‍ර මහත්තයා. ඔව් සරච්චන්ද්‍ර මහත්තයාට කතා කරන්න පුළුවන්. ඔබතුමාගේ නම කියන්න. මම ජයසිංහ ගොඩකේලි. ගොඩකේලි ජයසිංහ මහත්මයා කවුරු ගැන දරනවද කතා කරන්නේ? ජයසිංහ. ඔව්. කාගෙනද තොරතුරු දැනගන්න ඕනේ? මගේ දුව ගැන බලන්න. දුවගේ උපන්දිනය කියන්න අපිට. දුවගේ උපන්දිනය 1999යි. 1999 4 වෙනි මාසේ 7 වෙනිදා උපන් වෙලාව උදේවරු රාත් 2ට. පෙරවරු 2ට. අලුයම 2ට. උපන් ස්ථානේ
රත්නපුර මහරෝහල. රත්නපුර මහරෝහල. දුව මකර ලග්නේද? ඈ? දුව මකර ලග්නේද? මකර ලග්නේද? මකර ලග්නේ. විවාහය ගැන වෙන්න තියන්නේ මං හිතන්නේ. ඈ? විවාහය ගැන බලන්නේ. විවාහ ගැන පොඩ්ඩක් බලා ගන්න. ඒක තමයි මට තේරුණා විවාහය ගැන. මොකද මේ කේන්දරය අනුව විවාහයට ලොකු බාධාවක් තියෙනවා. මේකේ විවාහකාරක සිකුරු ගහය අසුබේක් වෙලා ඉන්නවා. ඒ වගේම අටවැන්නාධිපතිය රවි අසුබේක් වෙලා ඉන්නවා. මේ නිසා මෙයාට විවාහයේ ප්‍රමාදයට ලක් වෙනවා. විවාහයට බාධා ඇති වෙනවා. සම්බන්ධතා බිඳී යනවා. යෝජනා සාර්ථක කරුමේ රාහුල අතේ ඉන්නවා. මේ රාහුල අතේ ඉන්න එකත් පොඩි ප්‍රශ්නයක්. ඉතින් මේකට පිළියමක් තියෙනවා කරන්න. මේ දරුවා විවාහ කරලා දෙන්න පුළුවන්. මම මේ කියන පිළියම මේ දරුවට කරන්න. මෙයාට දාන්න කාක නිල් ගලකුයි පච්ච ගලකුයි අල්ලපු මුද්දක් හදලා දාන්න. එතකොට මේ ප්‍රශ්නේ විසඳෙනවා. ඔබතුමා දුරකථන මාර්ගයේ ඉන්නවද? කට් වෙලා. ඔව් මට පොඩි ප්‍රශ්නයක් අහන්න. මේ අහගන්න බැලුවේ. මොකද? විවාහ දෙක තුනක් කියලා දෙන එකයි එකක් අහගන්න බැලුවේ. අසාර්ථකයි විවාහය. අහද තුනක් කියලා තියෙනවා. ඔව්. දැන් ඒක තමයි මම අහන්නේ මේ කියපු දේවල් හරිද කියලා. හරි හරි. හරි. විවාහ යෝජනා තුනක් ඇවිල්ලා තිනවා. ඒක කෙරෙලා නැහැ කියන්නේ. ඒක තමයි. මාත්‍ය තුනක් නෙවෙයි තව තුනක් ආවත් කෙරෙන්නේ නැහැ. මං කියන ප්‍රතිකර්මය කරන්න. එතකොට ඊළඟ එක කෙරේ හතරවෙනි එක. හොඳයි. ඉන්නේ මේ ඔබට තවුරු වැඩි විස්තර දෙලා ගන්න ඕන නම් රත්නපුරයට එනවා බ්‍රහස්පතින්දට. රත්නපුරේ ඇතුළට වුන් පාරේ පුට්සිටියක ඉස්සරහා මං ඉන්නවා. රත්නපුර කාර්යාලයට ඇවිල්ලා මෙයාට ප්‍රතිකර්ම කරගන්න අවශ්‍ය ප්‍රතිකර්ම මං කරලා දෙන්නම්. මෙයාට පොඩි ප්‍රශ්නකුත් තියෙනවා තව. ඒ තමයි මේ අමනුෂ්‍ය බලපෑමක් තියෙනවා මේ දරුවට. ඒකත් විසඳ ගන්න පුළුවන් ආවොත් තමයි. හොඳයි. සරච්චන්ද්‍ර මහත්මයා දැන් ඔබතුමා කිව්වා මේ ජන්ම පත්‍ර ලක්ෂයකට වැඩි බරලා තියෙනවා කියලා. ඊළඟට ආපු දුරකථන මාර්ගයෙන් ප්‍රශ්නේ අහන්න කලින් උත්තරේ මම දුන්නා. ඔව්. දැන් ඒ දරුවා ඒ දැන් ඔය ප්‍රතිකර්මය කරේ නැත්තම් හැමදාමත් එක හැමදාමත් විවාහ වෙන්න බෑ. යෝජනා එනවා කැඩෙනවා ඒක තමයි වෙන්නේ. මේකට හේතුව තමයි මෙයාගේ කේන්දරේ විවාහ දෝෂයක් තියෙනවා. ඉතින් මේක මම කේන්දරේ ඕපන් වෙච්ච ගාම මම දැක්කා ඒ දෝෂي. ඇස් දෙකට මට බලපු ගමන් පේනවා මෙයාගේ සිකුරු විවාහකාරකයා අසුබයි. විවාහයේ පෝෂණය ගැන කියන රවි අසුබේක් වෙලා ඉන්නවා. විවාහයක් වෙන්න තියෙන ඉඩකඩ අයිමි කරලා දානවා. යෝජනා තුනක් ඇවිල්ලත් අසාර්ථක වුණා කියලා කියන්නේ ඒකයි. හොඳයි. අපි මේ විරාමයකට යන්නත් ඕනි. ඊට කලින් සරච්චන්ද්‍ර මහත්මයා තවත් ප්‍රශ්නයකට අවස්ථාව ලබා ගමු අපි. මේකත් මේ සමාජයේ තියෙන ගැටලුවක්. මා දැකලා තියෙන අවුරුදු 30 40 යනවා කෙනෙකුට දියුණු වෙන්න. ඇයි සරච්චන්ද්‍ර මහත්මයා? ඔව් එහෙම වෙන්නේ මේකයි. දැන් කෙනෙකුගේ කේන්දරේ කොච්චර බලවත් වුණත් තරංග එයාට හොඳ කාලයක් උදා වෙන්න ඕනේ. ඒ කියන්නේ එයාගේ නියම කාලය එන්න ඕනේ. එක්කෝ හොඳ ග්‍රහයෙක්ගේ දසාවක් උදා වෙන්න ඕනේ. එක්කෝ එයාගේ කේන්දරේ යෝගකාරකයෙක්ගේ දසාවක් වෙන්න ඕනේ. අන් එහෙම ආවේ නැතුවාම අවුරුදු 30 40 යනකම් එයාට ඔළුව උස්සන්න බෑ. දැන් සමහරුන්ගේ ජීවිතේ සාර්ථක වෙන්නේ සමහරවිට අවුරුදු 40. ඒකට හේතුව එයාට අවුරුදු 40 වෙනකම්ම තිබුණේ අසුබ දසා. ඒක නිසා ඔබට ඒක පැහැදිලිව බලා ගන්න පුළුවන් ඔබගේ කේන්දරයේ දසාශේෂය කියලා එකක් තියෙනවා. දැන් මේ දසාශේෂයේ ඉඳලා බලපුවාම ඊළඟට එළඹෙන දසා හොයා ගන්න පුළුවන්. එතකොට දැන් බුධගෙන් පස්සේ ඉන්නේ කේතු, කේතුගෙන් පස්සේ සිකුරු, සිකුරුගෙන් පස්සේ රවි, රවිගෙන් පස්සේ සඳු, සඳුගෙන් පස්සේ කුජ, කුජගෙන් පස්සේ රාහු, රාහුගෙන් පස්සේ ගුරු, ගුරුගෙන් පස්සේ සෙනසුරු. ඔය විදිහට තමයි ඉන්නේ. එතකොට මේ දැන් ඔය මුලදී තියෙන දසා ටික අසුබ නම් අසුභ ග්‍රහයින්ගේ නම් 6 අධිපතිය 8 අධිපතිය 12 අධිපතිය අසුභ ග්‍රහය සතුරු ග්‍රහය එහෙමනම් ඒ දසාවල් අයිති වෙලා තියෙන්නේ ඒ මුල් අවුරුදු 30 හරි 40 හරි යාට දිනු වෙන්න බෑ. හැබැයි පසු කාලීන වෙන ග්‍රහයින්ගේ දසාවල් සුබ නම් ඒ කාලෙ ඉතින් අර පහුගිය කාලයටත් වඩා හොඳට දිනු වෙනවා. සරච්චන්ද්‍ර මහත්මයා වැඩසටහන ආරම්භයේදීම කිව්වා මගේ ජීවිතේ බොහෝ කාලයක් වැය කරේ ඔබ වෙනුවෙන්. ඒ කියන්නේ ඔබගේ ජන්මපත්‍ර පරීක්ෂාවන් වලට වැඩි කාලයක් යොමු කරා. ඒ වගේම ඔබට බොහෝ උපදෙස් ලබා දීලා තියෙනවා. ඉතින් තව දුරටත් එතුමාට ඔබ වෙනුවෙන් සේවය කරන්න පුළුවන්. ඒ සඳහා මේ ලංකාවේ ස්ථාන කිහිපයකට එතුමා ගමන් කරනවා. ඒ පිළිබඳවත් මතක් කරන්නම්. ජ්‍යොතිෂ විශාරද ජාත්‍යන්තර උපදේශක රේකී ග්‍රෑන්ඩ් මාස්ටර් විශ්ව ශක්ති ප්‍රතිකාර උපදේශක ප්‍රවීණ මෝහන විද්‍යාචාර්ය KAU සරච්චන්ද්‍ර මහත්මයා ලංකාවේ මෙන්න මේ ස්ථානවලට යනවා. ඔබට ළඟම ස්ථානෙට ගිහලා ඔබගේ ජන්මපත්‍රය පරීක්ෂා කරගන්න වැඩිදුර විස්තර දැනගන්න පුළුවන් මේ දේවල් වලට වඩා වැඩිදුර විස්තර දැනගන්න
බත්තර මුල් එතුමාගේ කාර්යාලයේ ප්‍රධාන කාර්යාලයේ සුබූතිපුර සෙනසුරාදා දිනේ පැමිණෙනවා කියන එතන සම්පූර්ණයෙන්ම වැඩ කටයුතු කරන දිනය පුරාවටම ගම්පහ නගරයට වෝඩ් සිටි ගොඩනැගිල්ලට බදාදා දවසේ එනවා. ගාල්ල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ සඳුදා දිනේ එනවා. කුරුණෑගල අංගන්විල පන්සල අසර කාර්යාලයේ සිකුරාදා දිනේ එතුමා ඉන්නවා. රත්නපුර කාගිල් ස්පුට් සිටි ඉදිරිපිට එතුමාගේ කාර්යාලයක් තියෙන බ්‍රහස්පතින්දා දිනේ. ඉතින් මේ ස්ථානවලට ඔබට ගිහිල්ලා එකකට ගිහිල්ලා ඔබගේ වැඩිදුර පරීක්ෂාවන් කරගන්න පුළුවන්. යන්න කලින් අනිවාර්යයෙන්ම දුරකථන මාර්ගයට ඇමතුමක් ලබා දීලා වෙලාවක් වෙන් කරගන්න. ඔබට පහසු වේවි එය. මොකද පොලිමේ ඉන්න ඕනේ නැහැ. වෙලාව හරියට ගියොත් වෙලාවටම ගියොත් ඔබට ඉතාමත් පහසුයි. 071 622 42 09 එක් දුරකථන අංකයක් 071 188 26 61 අනෙක් දුරකථන අංකය. ඔන්ලයින් පරීක්ෂාවන් සිදු කරනවා. ඔබ නිවසේ ඉන්න සරච්චන්ද්‍ර මහත්මයාගේ නිවසේ කාර්යාලයේ ඉඳලා ඔන්ලයින් ක්‍රමයටත් පරීක්ෂාවන් සිදු කරගන්න පුළුවන්. එයට අංකය කියන්නම් WhatsApp අංකය 071 251 0602. ඉතින් මේ සියලු කරුණු කාරණා කියලා දැන් මේ ඔබෙන් සමුගන්න හදන්නේ පොඩි විරාමයකට කෙටි විරාමයකට විරාමයෙන් පසු නැවතත් සිකුරු තරුව හරහා ඊට ඉස්සෙල්ලා විරාමයට යන්න කලින් කතාවක් කියන්න පොඩි. දැන් මේ ඊයේ පෙරේදා මේ ගිය තවත් දෙකකට කලින් බණ්ඩාරනායක සම්බන්ධ ශාලාවේ තිබුණා මේ ජ්‍යොතිෂ වේදිකේට තෑගි ප්‍රදාන උත්සවයක්. ඒ ආරාධිත එකට මාධ්‍ය ලංකාවේ ඉන්න ප්‍රවීණ ජ්‍යොතිෂයෝ කීප දෙනෙක් මට එන්නේ හම්බුණා. හම්බනම් ප්‍රවීණම කෙනෙක් අහනවා සරච්චන්ද්‍ර මහත්තයෝ මම නම් ගෙදර විතරයි වැඩ කරන්නේ. ඔයා ඇයි මේ ලංකාවේ හැමතැනම දුවන්නේ? සල්ලි මදිද? මං කිව්වා මහත්තයෝ මට යන්නේ රාහුදයි. හරිද? රාහු කියන්නේ මොකද්ද? ඇවිත් ඕනවනේ. ඉතින් මටත් අපලේ තමයි ඇවිත් ඕනෝ. කාර්ය බහුලයි නිදා ගන්න නැහැ, කන්න නැහැ වෙලාවට. වාහනේමයි හැම වෙලාවෙම පාරේමයි හැම වෙලාවෙම. ඉතින් 2030 වෙනකන් රාහු ඉන්න. තව අවුරුදු 4ක් දුවන්න වෙනවා. අසනීපෙට මං ඇවිල්ලා අපි සරච්චන්ද්‍ර මහත්තයා බෙහෙත් ගත්තද කියලා එදා ගිය සතියේ උණ හැදිලා හිටියේ. උණ හැදුනත් වැඩ කරන්න. රාහු යටියෝ තමයි. අපල මටත් තියෙනවා ඉතින්. ඒක වෙනස් කරන්න බෑ. හරි අපි කෙටි විරාමයකට යනවා. අද මැදිරියේ ඉන්නේ සිකුරු තරුව ඔබට කතා කරන්නේ ප්‍රවීණ ජ්‍යොතිර්වේදී KAU සරච්චන්ද්‍ර මහත්මයා. අපි කෙටි විරාමයකට යනවා. ප්‍රවීණ ජ්‍යොතිර්වේදී KAU සරච්චන්ද්‍ර මහතා ගෙන එන සජීවී ජ්‍යොතිෂ වැඩසටහන විශ්ව ශක්ති YouTube නාලිකාවෙන් හා සරච්චන්ද්‍ර ඇස්ට්‍රොලොජි සර්විස් Facebook පිටුවහරා දැන් සජීවීව නරඹන්න. ඔබේ කේන්දරය නොමිලේ පරීක්ෂා කර ගැනීමට Facebook හරහා කමෙන්ට් කිරීමට හෝ මැදිරිය අමතන්න 071 726 76. ප්‍රවීණ ජ්‍යොතිර්වේදී KAU සරච්චන්ද්‍ර මහතා ගෙන එන සජීවී ජ්‍යොතිෂ වැඩසටහන විශ්ව ශක්ති YouTube නාලිකාවෙන් හා සරච්චන්ද්‍ර ඇස්ට්‍රොලොජි සර්විස් Facebook පිටුවහරා දැන් සජීවීව නරඹන්න. ඔබේ කේන්දරය නොමිලේ පරීක්ෂා කර ගැනීමට Facebook හරහා කමෙන්ට් කිරීමට හෝ මැදිරිය අමතන්න 071 726 76. ප්‍රවීණ ජ්‍යොතිර්වේදී KAU සරච්චන්ද්‍ර මහතා ගෙන එන සජීවී ජ්‍යොතිෂ වැඩසටහන විශ්ව ශක්ති YouTube නාලිකාවෙන් හා සරච්චන්ද්‍ර ඇස්ට්‍රොලොජි සර්විස් Facebook පිටුවහරා දැන් සජීවීව නරඹන්න. ඔබේ කේන්දරය නොමිලේ පරීක්ෂා කර ගැනීමට Facebook හරහා කමෙන්ට් කිරීමට හෝ මැදිරිය අමතන්න 071 726 76. ප්‍රවීණ ජ්‍යොතිර්වේදී KAU සරච්චන්ද්‍ර මහතා ගෙන එන සජීවී ජ්‍යොතිෂ වැඩසටහන විශ්ව ශක්ති YouTube නාලිකාවෙන් හා සරච්චන්ද්‍ර ඇස්ට්‍රොලොජි සර්විස් Facebook පිටුවහරා දැන් සජීවීව නරඹන්න. ඔබේ කේන්දරය නොමිලේ පරීක්ෂා කර ගැනීමට Facebook හරහා කමෙන්ට් කිරීමට හෝ මැදිරිය අමතන්න 071 726 76. ප්‍රවීණ ජ්‍යොතිර්වේදී KAU සරච්චන්ද්‍ර මහතා ගෙන එන සජීවී ජ්‍යොතිෂ වැඩසටහන විශ්ව ශක්ති YouTube නාලිකාවෙන් හා සරච්චන්ද්‍ර ඇස්ට්‍රොලොජි සර්විස් Facebook පිටුවහරා දැන් සජීවීව නරඹන්න. ඔබේ කේන්දරය නොමිලේ පරීක්ෂා කර ගැනීමට Facebook හරහා කමෙන්ට් කිරීමට හෝ මැදිරිය අමතන්න 071 726 76. FM 107 VA VFM සිකුරු තරුව. විරාමෙන් පසුව ඔබ නැවතත් එකතු වන්නේ VFM සිකුරු තරුව සමග සරච්චන්ද්‍ර මහත්මයාගේ Facebook පිටුවට අවස්ථාව ලබා දෙන්නට ඕනේ. සරච්චන්ද්‍ර ඇස්ට්‍රොලොජි සර්විස් බොහෝ දෙනෙක් කමෙන්ට් බල කරලා තියෙනවා. සරච්චන්ද්‍ර මහත්මයා සජීවා ලක්මාලි මා අනුමාන කරනවා ඇයගේ පුතාගේ ජන්මපත්‍රය තමයි වල තියෙන විස්තර.
නිෂෙන් සදිව් මහියංගනයේ තමයි උපත ලබන්නේ උදේ 9:18ට 2023 8වෙනි මාසේ 23 2023 8වෙනි මාසේ 23 වෙනිදා උදේ 9:18ට සරච්චන්ද්‍ර මහත්මයා මහියංගනයේ තමයි මේ පුංචි පුතා උපත ලබන්නේ. පුතා ගැන මොකද කියන්න තියෙන්නේ? ප්‍රශ්නේ ඊළඟට මම අහන්න. ප්‍රශ්නේ අහන්න පස්සේ ඉස්සෙල්ලා මහියංගනේ ඉපදුනේ නේ. මහියංගනේ. මෙයා මහියංගනේ. කන්‍යා ලග්නේ ඉපදිලා තියෙන්නේ. මේ අහන ප්‍රශ්නේ නම් මට කුජ ලග්නේ ඉන්න වින්දා කියන්න පුළුවන් රෝගී තත්ත්වයක් ගැන තමයි අහන්නේ. හරියටම හරි. රෝගී තත්ත්වය මොකද අටාධිපතිය ලග්නේ අනිවාර්යෙන් රෝගයකින් පෙළෙනවා. මේ දරුවා ඉන්න නිවසේ දෝෂයක් තියෙනවා. ඒක අමනුෂ්‍ය දෝෂයක් වෙන්න පුළුවන්. ඒ දෝෂේ මේ දරුවට බලපාලා තියෙනවා. කුඩා කාලෙදිම ශරීරයේ ලේ ධාතුව දුර්වල කරනවා. ග්‍රහපල තියෙනවද? ග්‍රහපලයක් තමයි මේක. ග්‍රහපලයක්. ඔව්. ග්‍රහපලයක් තමයි. ඉතින් මේක අත්‍තරම නරකයි. මේ දවස්වල මෙයාට යන්නේ බාධක ග්‍රහයාගේ දසාව. බාධක කිව්වම මේ ග්‍රහය බාධක විතරක් නෙමෙයි මාරක ග්‍රහය. ඒක නිසා මේ දරුවා ටිකක් පරිස්සම් කරගන්න ඕනේ. වහාම ප්‍රතිකාර කරන්න ඕනේ දෙයක් මේක. බල ඉන්න එපා. මේ කුජ කියන්නේ අන්තිම නරක ග්‍රහයෙක් මෙයාට. මෙයාට දාන්න කාක නිලකුයි සුදු නිලකුයි අල්ලලා පෙන්ඩන් එකක්. තාම පොඩි දරුවෙක්. කාක නිල් සුදු නිල් පෙන්ඩන් එකක් දාන්න. සරච්චන්ද්‍ර මහත්මයා දැන් මගේ අතේ තමයි මේ විස්තර තියෙන්නේ මේ ටැබ් එක. ටැබ් එකේ තමයි මේ සියලු දේ තියෙන්නේ. ඔබතුමාට පේන්නේ නැහැ. ඔබතුමාගේ ළඟ තියෙන්නේ ඔබතුමාගේ ලැප්ටොප් එක ඒකේ තියෙන්නේ අදාළ මෘදුකාංගය. ඉතින් මේ දේවල් මේ අම්මා අහගෙන හිටියනම් මේ ප්‍රශ්නේ ඔබේ දැන් මම අර ගහයා ලග්නේ ඉන්න නිසායි කිව්වේ රෝග තත්ත්වයක් ගැන. ඔබතුමාට දැක්කෙත් නෑ මම මෙතනින් මේ 100ක් විතර තියෙන එකක් අරගෙන කියන්නේ. ඒක නිසා මේ කියන දේවල් වල ඔබ මේ කණෙන් අහලා මේ කණෙන් පිට කරන්න එපා. මේ කියන්නේ එක කාරණාවක්. ඒක නිසා වැඩි වශයෙන් ඔබගේ දරුවා වෙනුවෙන් පුළුවන් නැත්නම් ඔබ වෙනුවෙන් වෙන්න පුළුවන් යම්කිසි දෙයක් කිව්වොත් ඒ කාරණාවෙම එළඹ ඉන්නේ නැතුව වැඩිපුර පරීක්ෂාවන් සිදු කරගන්න කියලා මම නම් යෝජනා කරනවා. හේතුව දැන් අර ඒ දරුවා නම් ඇත්තටම වැඩිපුර පරීක්ෂාවක් කරන්න ඕනේ. මොකද මේ තප්පර කිහිපයක් ඇතුළත මම මෙතනින් මේ ඔබ කියන දේ මෙතුමාට කියනවා ඒ තප්පර කිහිපයක් ඇතුළත තමයි මේ දේ කියන්නේ. නමුත් මේ ජ්‍යොතිෂය කියන්නේ ඉතාමත් පරක්තරක් තියෙන විෂයක්. ඒක නිසා තව බොහෝ දේවල් ඔබට දැනගන්න තියෙවි. ඔබට ප්‍රතිකර්ම බොහෝමයක් තියෙවි. මෙතුමා ඒහා සමානව ප්‍රතිකර්ම කියන එක නිසා වැඩිදුර ප්‍රතිකර්ම කරගන්න, වැඩිදුර පරීක්ෂාවන් කරගන්න ඔබට තියෙන දුරකථන අංකයට කතා කරලා වෙලාවක් වෙන් කරගන්න. ඊට පස්සේ මම තවත් අවස්ථාවක් ලබා දෙන්නම්. සරච්චන්ද්‍ර මහත්මයා චංචලා මද්දුභාෂිනී දසනායකගේ උපන් වෙලාවේ වල තියෙනවා. උපන් දිනය මුලින්ම කියනනම් 2007 6 වෙනි මාසේ 29 වෙනිදා 2007 6 වෙනි මාසේ 29 වෙනිදා උදේ 6:50ට රාගම මහරෝහලේදී තමයි උපත ලබන්නේ. රාගමනේ? රාගම. මේ දරුවෙක්ගේනේ? ඔව්. රාගම. ඔව් කියන්නේ මොකක්ද කියලා? මිතුරු ලග්නේ ඉපදලා තියෙන්නේ. මිතුරු ලග්නේ ඉපදලා තියෙන්නේ. මෙයාට දැනගන්න අවශ්‍ය වෙලා තියෙන්නේ සාමාන්‍ය කාරණාවක් අධ්‍යාපනය සහ ඉදිරි අනාගතය ගැන. ඔව් මෙයාගේ ලග්නාධිපතියා ලග්නේ ඉන්නවා. හැබැයි හිටියට ලග්නාධිපතියා අසුබෙක් වෙලා ඉන්නේ. ඒක නිසා මෙයාට ටාගට් වලට යන්න ටිකක් අමාරුයි. නමුත් මෙයාගේ මූලික අධ්‍යාපනයේ සාර්ථකයි. සිකුරු ඉන්නවා දෙකේ සෙනසුරුට යෝග වෙලා. මේ සිකුරුයි සෙනසුරුයි යෝග වෙන එක ඇත්තටම හොඳයි. ඉතින් මෙයාට මේ ගමන යන්න තියෙන්නේ කටු මේ කොහොල් මැද්දෙන්. ඒ කියන්නේ ගොඩක් බාධක තියෙනවා ප්‍රශ්න තියෙනවා ආර්ථික ගැටලු තියෙනවා ඒ වගේ ප්‍රශ්න මැදින් තමයි යන්න වෙන්නේ. ඉතින් ඒ මැදින් ජය ගන්න පුළුවන් ඒ වුණාට. ඉතින් මේකට කරන්න ඕනේ සුදු නිල් සහ කාක නිල් ගල් දෙකක් අල්ලලා පෙන්ඩන් එකක් දාගන්න. ඔබට පුළුවන් විශ්ව ශක්ති YouTube නාලිකාවෙන් මේ සාකච්ඡාව නරඹන්න. ඒ වගේ මේ YouTube නාලිකාව පරිශීලනය කරන්න, subscribe කරන්න ඔබට අවස්ථාව තියෙනවා. ඔබට බොහෝ දේවල් සරච්චන්ද්‍ර මහත්මයාගෙන් දැනගන්න. විශ්ව ශක්ති YouTube නාලිකාව subscribe කරන්න, bell icon එක click කරන්න. ඔබට වීඩියෝවක් නිකුත් වන සැනින් එසැනින් දැනගන්න අවස්ථාව තියෙනවා YouTube නාලිකාවෙන්. තවත් එක අවස්ථාවක් ලබා දෙමු. චමින්ද මහත්මයා ඔහුගේ ජන්මපත්‍රයේ විස්තර අපට යොමු කළ තිනවා සරච්චන්ද්‍ර මහත්මයා. DY චමින්ද උපන්දිනයේ 1970 3 වෙනි මාසේ 5 වෙනිදා 1973 වෙනි මාසේ 5 වෙනිදා උපන් වේලාව හවස 6:02ට උපන් ස්ථානය ගාල්ල මහමෝදර රෝහල. ඔබතුමාට ප්‍රශ්න අහන්න පුළුවන් ඔබතුමාට. මේක මම අහන්න ඕනේ. ඒකත් ඔබතුමා අහන්න ඕනේ. ඒක ටිකක් බෙල්ල ගහලා නඩක් කමේ. හරි කමන්නේ. සිංහල ලග්න අපි උත්සාහයක් දාලා බලමු හරියද කියලා. මෙයාගේ ලග්නේ කේතු ඉන්නවා. ඔව්. හරි. චන්ද්‍රය 6 ඉන්නවා. මෙයාට රෝගී තත්ත්වයක් තියෙනවා.
ඕක තමයි ඉතින් කියන්නේ මේ අද මේ විශේෂත්වය අද හැමතිස්සෙම කරන්න එපා මම කොයිලා කරේ අමාරු වැටෙන්න නෑ මම දන්නවා ඒක වෙන්නේ නෑ කියලා. මෙතුමා මම දැන් අවුරුදු කරනාවත් තිස්සේ දන්න නිසා මම මේ පොඩි බැලීමක් කරේ. පුරුද්දක් වශයෙන් දිගටම යයි වාගේ මේ කමෙන්ට්ස් වලට හරි කමන්නේ. දිගටම කරන්න කමන්නේ. මොකද මෙයාටත් මේ අපි ප්‍රශ්න උත්තර දෙමු. රෝගී තත්ත්වයක් තියෙනවා. මෙයා මං හිතන්නේ ටිකක් වයසක කෙනෙක්. ශරීර සෞඛ්‍යයේ දුර්වලතාවයක් තියෙනවා. මෙයාගේ ශරීරයේ ලේ ධාතුව දුර්වල වීම, වකුගඩු මුත්‍රාශය වැනි තැන්වල පීඩාකාරී තත්ත්වයක් ඇතිවීම තමයි මෙයාට තියෙන ප්‍රධාන හේතුව. හරි ඉතින් මේකට පිළියමක් මං කියන්නම් මේකට දාන්න ඕනේ මෙයාට පත්මරාග සහ රතු ගල් දෙකක් ඒක දාපුවම මෙයාගේ සනි මංගල යෝගය කියලා යෝගයක් තියෙනවා ඒකත් ටිකක් මේ හරියනවා පත්මරාග සහ රතු ගල් දෙකක් අල්ලලා මුද්දක් හදලා දාගන්න මෙයා දැන් ගත කරන්නේ සෙනසුරුගේ මහා දසාවක් සුළු දසාව නම් ඉතින් එච්චරම හොඳ නෑ මෙයාට. ඉතින් ඒකට සනි මෘතුන්ජය යන්ත්‍රෙත් දාගන්න ඕනේ. ඉතින් තව ටිකක් එහාට ගිහිල්ලා පිළියම් කරන්න වෙනවා මෙයාට විශ්ව ශක්ති ප්‍රතිකාර වගේ දේවල්. ඉතින් ඇවිල්ලා ඉතින් ඕරයි ස්කෑන් එකක් වගේ කරගන්න එක නම් හොඳයි කියලා. හමු වෙන එක බොහොම හොඳයි නේද සරචන්ද්‍ර මහත්මයා ප්‍රශ්න ගොඩක් තියෙන හිතවතෙක් ඉතින් හමු වෙලා ප්‍රතිකාරණයක් කරගමු. සරචන්ද්‍ර මහත්මයා සනි මංගල යෝගයේ හොඳ පැත්තට ගන්න බැරිද? සනි මංගල යෝගය කියලා කියන්නේ තරංග මහත්තයා මේ ජීවිතේ දියුණු අඩු කරන්න පුළුවන් යෝගයක් එක පැත්තකින් විවාහය වැනි දේවල් කඩලා දාන්න පුළුවන් යෝගයක් ලෞකික දියුණුව පල්ලෙහාට වටන්න පුළුවන් යෝගයක් දැන් මේ ඉස්සලා බලපු මහත්තයාටත් ඒ යෝගේ තියෙනවා ඉතින් ඒකෙන් යාගේ ලෞකික දියුණුව අඩු වෙනවා ශරීර සෞඛ්‍ය දුර්වලතාවයට අමතරව වශයෙන් ලෞකික දියුණුවත් අඩු වෙනවා ඉතින් එවැනි යෝග තියෙනවා ඒ වගේ බලේ ශූන්‍ය කරගන්න පුළුවන් ඒ ශූන්‍ය කරගන්න මැනික් ප්‍රතිකාරය වගේ දේවල් භාවිතා කරන හුඟක් අය ඉන්නවා මේ යෝග නිසා ඒගොල්ලන් දැන් අපි අද කතා කරන මාතෘකාව අනුව බැලුවත් එimhe සාර්ථකත්වයක් ලබන්න බෑ මේ වගේ යෝග තියෙන හින්දා. ඉතින් මේවට ප්‍රතිකර්ම කරන්න ඇත්තටම හුඟක් අය ජ්‍යොතිර්වේදියෝ දන්නේ නැතුව ඇති මං හිතන්නේ දන්නවනම් කරනවනේ. ඒක නිසා ඉතින් ඒ වගේ අයගේ ජීවිතේ සාර්ථකත්වයක් ලබන්න බැරි වෙලා තියෙනවා. දැන් මේ බලපු එක්කෙනත් ජීවිතේ සාර්ථකත්වයක් නැති කෙනෙක් කියලා මට බොහොම පැහැදිලිව කියන්න පුළුවන්. ඉතින් ඒ වගේ මේ යෝග තියෙනවා නම් ඒ යෝගවල බලය අඩු කරගන්න මැනික් ප්‍රතිකාරය වගේ දේවල් භාවිතා කරන සමහර වෙලාවට මැනික් ප්‍රතිකාරයෙන් කරන්න බැරි දෙයක් තියෙනවා මේ තරංග මහත්තයා. එවැනි අවස්ථාවලදී අපි විශ්ව ශක්තිය අරහා ඕරායක පරීක්ෂා කරලා ඕරායක හරහා ඕරායක බලලා වැඩි කරනවා කෙක්කෙන් බැයි නම් කොක්කෙන් හරි වැඩේ දෙන්න මම දන්නවා. හරි කෙක්කෙන් බැරි නම් කොක්කෙන් ඔබට ඔබේ කාර්යය හරියට කරන කෙනෙක් කියලා විශ්වාසයක් තියෙන නිසාවෙන් තමයි නිෂ්පාදක කණ්ඩායම වේ රේඩියෝවේ පාලන අධිකාරිය මෙතුමාට වසර 5ක් තිස්සේ මේ ආරාධනාව සිදු කරලා ඔබ වෙනුවෙන් සේවය කරන්න කියලා තියෙන දුරකථන මාර්ගයට සරචන්ද්‍ර මහත්මයා අවස්ථාව ලබා දෙමු. ඊට කලින් නැවත වතාවක් කියනවා විශ්ව ශක්ති YouTube නාලිකාව නරඹන්න subscribe කරන්න ඔබට බොහෝ දේවල් ඉදිරියේ දැනගන්න පුළුවන් වේවි. එතුමා මීට සති දෙකකට කලින් කිව්වා රට ගැන සුවිශේෂී කාරණාවක් YouTube නාලිකාවෙන් කියනවා කියලා ඒකත් ළඟම එනවා. ඔව් ළඟම කියලා තියෙන වෙනකන් තමයි ඉන්නේ බලාගෙන. වෙනකන් තමයි ඉන්නේ බලාගෙන ඒකත් දැනගන්න පුළුවන් YouTube නාලිකාවට ගියොත් දුරකථන මාර්ගයට අවස්ථාව ලබා දෙමු 0117 0226 70 එහෙමත් නැත්නම් 0111 726 කියන අපේ මැදිරි දුරකථන අංකයට දුරකථන මාර්ගයෙන් පමණක් මාත් එක්ක කතා කරන්න රේඩියෝවෙන් එහුම්කන් දෙන්න නැතුව අපි අවස්ථාව ලබා දෙමු. අයිබෝවන්. අයිබෝවන් මාත්‍යා. ඔව් ඔබතුමාගේ නම කියන්න. අතුල මහත්මයා කොහෙන්ද කතා කරන්නේ? වැලිකන්ද. හරි. උපන්දිනය 1980 10 වෙනි මාසේ 9 වෙනිදා. උපන් වෙලාව රාත්‍රී 8ට. උපන් ස්ථානය 8ට. බුත්තල රෝහල. ඔබතුමාට දැනගන්න අවශ්‍ය කාරණා මොකද්ද? අනාගත දියුණුව ගැන දැනගන්න. ඔබතුමා මේ මේෂ ලග්නේද? මේෂ ලග්නේ ලග්නාධිපතියා කුජ 8 වැන්නේ ඉන්නවා. මේ කුජ 8 වැන්නේ හිටියට 8 වැන්නට උදා වෙලා නැහැ. ඒක නිසා ලග්නාධිපතියා ටිකක් දුර්වලයි. පෙරපින් බලය ගැන පෙන්වන රවි ග්‍රහයත් 6 වැන්නේ ඉන්නේ. රවි ග්‍රහයත් සඳුගෙන් පීඩා වෙලා ඉන්නවා. මේ සඳු කියන්නේ ඔබේ කේන්දරයේ ප්‍රබල අසුබ ග්‍රහයෙක්. ඔබගේ පදිංචි නිවසේ දෝෂයක් තියෙනවා. ඒ දෝෂය ඔබට බලපාලා තියෙනවා දියුණුවට ප්‍රබල බාධකයක් හැටියට. ඒක නිසා කරන කියන දේවල් එච්චර සාර්ථක නැහැ. මේ දවස්වල යන්නේ සෙනසුරු. ඉතින් ජීවිතේ එච්චරම සාර්ථකත්වයක් දකින්න බැරි වෙලා ඇති මට පේන හැටියට මේකට කරන්න පිළියමක් මං කියන්නම්. පත්ම රාග සහ රතු ගල් දෙකක් අල්ලලා මුද්දක් හදලා දාන්න. ඊට අමතරව තවත් දෙයක් කරන්න ඕනේ සනි මෘතුන්ජය කියන යන්ත්‍රය සාදවල පළඳින්න. මේ පිළියම් දෙකම කළොත් ඔබට යම් විදියකින් ගොඩ යන්න පුළුවන්.
හොඳයි සරචන්ද්‍ර මහත්මයා තව දුරකථන මාර්ගයෙන් අවස්ථාවක් ලබා දෙන්න කලින් ඔබතුමා අද දවසේ මේ සනිමුත්‍රුංජය යන්ත්‍රය ගැන සඳහන් කිරීමක් සිදු කරන්නේ. මේ යන්ත්‍රය ඇඳලා සුරයක දාලා පළඳින්න අවශ්‍යයි නේද? ඔව්. එතකොට මේ කාර්යය ඔබතුමා හරහා සිදු වෙනවද? ඔව් මම සනිමුත්‍රුංජය යන්ත්‍රය සහ අභිසම්විධාන යන්ත්‍රය නාගර්ජුන යන්ත්‍රය තුන කරනවා. මෙතනදී මේ යන්ත්‍ර ජීවම් කරනවා අපි. ඒ යන්ත්‍ර ජීවම් කරන්න වෙනම කෙනෙක් අපි ළඟ වෙනම කෙනෙක් ලවා තමයි කරන්නේ. ඒකට විශේෂ හැකියාවක් තියෙන සුදුසුකම් තියෙන කෙනෙක් තමයි ඒක කරන්නේ. මට ඒවා කරන්න වෙලාවක් නැහැ. ඒකට අපි වෙනත් গুপ্ত බලවේග වලිනුත් උපකාර ලබා ගන්නවා. ඥාති බලවේග වැනි දේවල් වලින්. ඉතින් ඒවා බොහොම හොඳට කරලා දෙනවා අපි යන්ත්‍ර අභිසම්විධාන යන්ත්‍රය ඒ වගේම සනිමුත්‍රුංජය යන්ත්‍රය ඒ වගේම නාගර්ජුන යන්ත්‍රය අපල වලට ප්‍රමාණවත් විදිහට අපි යන්ත්‍ර හදලා දෙනවා. හැබැයි මේ ළඟකදී අපි ලොකු වැඩක් කරා මේ ගාල්ලේ අම්බලන්ගොඩ ප්‍රදේශයේ කුලීගොඩ කියන ගමේ මේ ගාල්ලේ මම හිතන ගොඩක් කට්ටිය මේ වැඩසටහන අහනවා. කුලීගොඩ ඉන්නවා චන්ද්‍රපාල කියලා ගුරුනාංශ කෙනෙක්. මොකද විතරෙක් මේ චන්ද්‍රපාල ගුරුනාංශගේ නිවසේ අපි ජීවම් කරා මහා මාතාංගේශ්වරී යන්ත්‍රය. මේක දවස් 21ක් විතර එක දිගට ජීවම් කරන්න ඕන. මම එතන ගිහින් බැලුවා අධීක්ෂණය කළා. ඒ ගුරුනාංශය තමයි වගකීම් බාර අරගෙන තවත් ගුරුනාංශලා දෙන්නෙක් තුන් දෙනෙක් එකතු කරගෙන නොනවත්වා එක දිගට ඒ ගෙදර කිසිම බාහිර කෙනෙකුට ඇතුල් වෙන්න බැරුව ගෑනු කෙනෙකුටත් ඇතුල් වෙන්න බෑ. කිලි කිසිම උඹලකට කෑල්ලක්වත් නැතුව කරවල කෑල්ලක්වත් කන්න නැතුව නිර්මාංශ ආහාර වලින් කෑම බීම වලින් ජීවත් වෙන දවස් ගාණක් එක දිගට නොනවත්වා ජීවම් කරා මහා මාතාංගේශ්වරී යන්ත්‍රය. හරි? ඒක බොහොම බලගතු යන්ත්‍රයක්. අන්න ඒ වගේ බලගතු යන්ත්‍ර තියෙනවා ජීවම් කරන්න හරි අමාරුයි. කෙනෙකුට කරන්න අමාරුයි. ඉතින් අපි ඒ වගේ එකක් කරා දැන් මාස කිහිපයකට කලින්. ඒ යන්ත්‍ර කිහිපයක් තවත් තියෙනවා. ඉතින් යන්ත්‍ර ජීවම් කරා ඒවා අපි දන්න කීප දෙනෙකුට තමයි ඒවා ටිකක් මිල වැඩි ටිකක් ඇත්තටම කියලා මොකද ලොකු වියදමක් දාලා කරන්න ඕනේ. ඉතින් ওই අම්බලන්ගොඩ කුලීගොඩ ප්‍රදේශයේ වැඩසටහන අහන අය ඉන්නවනම් කවුරුත් දන්නවා ඔය චන්ද්‍රපාල ගුරුනාංශය කියන කෙනා ඒ පැත්තේ දක්ෂ කට්ටනි මහත්තයෙක් ඔය යන්ත්‍ර මන්ත්‍ර ශාස්ත්‍රයේ ප්‍රගුණ කරපු ඒ දකුණු පළාතේ ගුරුනාංශ කෙනෙක්. එතුමා තමයි මේ වැඩේ කරන්නේ. අම්බලන්ගොඩේ ඉඳන් බද්දේගමට එන පාරේ තමයි කුලීගොඩ තියෙන්නේ. ඔව් වෙන්නේ. මං ගිහිල්ලා තියෙනවා ඉතින්. හරි කුලීගොඩ තමයි එතුමා ජීවත් වෙන්නේ. එතකොට මේ තෛල වර්ග ගැන ඔබතුමාට තියෙන තෛලය කියන්නේ දැන් ඔය තෙල් ජීවම් කරනවා. ඒවත් ඉතින් ඒ වගේ තමයි කරන්න ඕනේ. මොකද මට ඔක කරන්න වෙලාවක් නැහැ ඇත්තටම. නමුත් ලංකාවේ ඉන්න දක්ෂ සහ ප්‍රවීණයන් ඔබතුමාගේ හිතවතුන් සහ අඳුරනවා උන්ට සම්බන්ධතා ඇතර ඒ වගේ ලවා ඒ වගේ වැඩ කරගන්න පුළුවන්. හොඳයි. විශ්වාසයෙන් යුතුව දෙයක් කරගන්නවා නම් ඕනම කෙනෙකුට දැන් අපි බලන්න වීඩියෝ කරලා තියෙනවා. ඒ යන්ත්‍ර ජීවම් කරන අවස්ථාවල වීඩියෝ පටි අපි ගාව තියෙනවා. ඕන කෙනෙකුට ඕනම් බලන්න පුළුවන්. ඒ අවශ්‍ය පුද පූජාවල් තියලා ඒ යහන් හදලා ඒ දේව මේ ආකර්ෂණය අරගෙන ඒව හරියට නියමවත් පිළිවෙත් ඇතුව කරලා තියෙනවා. හොඳයි දුරකථන මාර්ගයට අවස්ථාව ලබා දෙන්න තමයි සූදානම් වෙන්නේ. කවුද මේ වෙලාවේ අපිට කතා කරන්නේ? යන්න ගිහිල්ලා තවත් අවස්ථාවක් ලබා දෙන්න පුළුවන් තවත් කෙනෙකුට. ආයුබෝවන් ඔබට. ඔව් කතා කරන්න. ආයුබෝවන්. ඔව් ඔබතුමාගේ නම කියන්න අපිට. පැහැදිලිව ඇහෙන්නේ නැහැ. පොඩ්ඩක් හයියෙන් කතා කරන්න වෙනවා. චමත්. සරත් මහත්මයා හොඳයි. සරත් මහත්මයා උතන් දිනේ 1968 දෙවනි මාසේ 8 වෙනිදා. ඔව් සර්. ඔව් උපන් දිනේ වෙලාව? වෙලාව හවස 7:45. හවස 7:45ට ඔබතුමා උත්පත්ති ලබන්නේ කොහෙද? ගාල්ලේ මහරෝහල සර්. ගාල්ලේ මහරෝහලේ. හොඳයි. දැනගන්න අවශ්‍ය මොන කාරණාවද? මේ උපන්දා ඉතලම හැමදාම එකම තැන ගොඩේමක් නැහැ සර්. ඒකයි මම මේ ගත්තේ. මම කතා කරන කාරණාව. එකම තැන ඉන්න හේතුව තමයි ඔබේ කේන්දරයේ අසුබ ග්‍රහයෙක් වන චන්ද්‍රයා 10 වෙන්නේ ඉන්නා 12 අධිපති. ඒක රැකියාවක් කරන්න බියුම් වෙන්න බෑ. ඊළඟට ධනය ගැන කියන ස්ථානයේ කේතු ග්‍රහය ඉන්නවා. ධනය කියන දේ ඔබගෙන් ඈත් කරලා හකුලලා දාලා තියෙන්නේ. ඊළඟට අර මං කියපු සනි මංගල කියන යෝගෙත් ඔබට තියෙනවා. ඉතින් මේ ඔක්කොම තියෙනයි නරක දේවල්. ඒක නිසා ජීවිතේ හැමදාම එකම තැනක තමයි. ඊළඟට පෙර පුණ්‍ය ස්ථානය ගැන කියන ගුරු ග්‍රහය අසුබේක් වෙලා ලක්නේ ඉන්නවා. පෙර පින් වෙනකොට පෙර අකුසල් පළ දෙනවා. හැබැයි ඔබටත් තියෙනවා කිසියම් ආකාරයක නැගිටින්න පුළුවන් තැනක්. ඒක අල්ලගත්තා නම් හරි. මේකට ඔබ කරන්න ඕන මම මේ කියන ප්‍රතිකර්මයේ ඔලුව උස්සා ගන්න පුළුවන්. එතකොට රතු සහ පත්මරාග කියන ගල් දෙකකින් මුද්දක් හදලා දාලා මාස 3කින් මට කියන්න වැඩේ හරිද නැද්ද කියලා.
අනිවාර්යයෙන්ම මේ ප්‍රතිකර්මය කළ මාස 3කින් ඔබතුමා වී රේඩියෝට කතා කරන්න. එහෙමත් නැත්නම් සරච්චන්ද්‍ර මහත්මයාගේ දුරකථන අංකයට කතා කරන්න. සරච්චන්ද්‍ර මහත්මයා දැන් ඔබතුමා මේ විශේෂයෙන්ම මේ කාරණාව කියන්නට ඕනේ. දැන් අවස්ථා 3-4කදී දැන් මේ කතා කරන මහත්මයාගේ වගේ හරිය දුර්වල ප්‍රශ්න තියෙන ජන්මපත්‍ර ගැන කීපයක් මේකත් එහෙම එකක් තමයි. එතකොට මේ හැම ජන්ම පත්‍රයකම වැටිලා මිරිකිලා පොඩි වෙලා යන්න අවශ්‍යතාවය නැහැ. පොඩි හරි නැකටීමක් කොහේ හරි තියෙනව නේද? පොඩි ගැලවෙන්න මාර්ගයක් තියෙනවා. එහෙමත් නැති අය ඉන්නවා. ඒ කේන්ද්‍රවල තියෙනවා මේ තරංග මහත්මයෝ කීලක කියලා જાතියක්. කීලක කියලා කියන්නේ කිසිම පැත්තකින් ගොඩ එන්න බැරි විදිහේ අවාසනාවන්ත යෝග තියෙන හිරම වෙලා ඉන්නේ. කිසිම වෙලා ඉන්නවා කීලක. කීලකයක් දැක්කොත් නැති මටත් බෙල්ල වල දාගන්න තමයි වෙන්නේ. කීලකේ දැක්කොත් එහෙම කරන්න දෙයක් ඇත්තෙම නැහැ. හැබැයි දැන් මේ කියපු කේන්දරේ පොඩි ප්‍රශ්නයක් තියෙන්නේ. මොකද මේකේ මේ සනි මංගල යෝගයේ තියෙන එක පැත්තකින් මෙයා විවාහ වෙලත් නැහැ. එක්ක විවාහ වෙලා අසාර්ථක වෙලා ඊළඟට මෙයාගේ පුණ්‍ය බලය ගැන කියන ගුරු අසුබෙක් වෙලා අසුබ බල දෙනවා. එතකොට පුණ්‍ය බලය නෙමෙයි ක්‍රියාත්මක වෙන්නේ අසුබ ග්‍රහ බලය. ඒක නිසා හොඳ රැකියාවක් කරන්න බෑ. ඒ වගේ ලෞකික දියුණුව අඩුයි. දැන් මෙන්න මේවා තමයි මේ ජීවිතේ අසාර්ථක වෙන්න හේතු. දැන් මේ හේතුව මේකේ තියෙනවා. හේතුව නැති කරන මාර්ගෙත් තියෙනවා මේකේ. මාර්ගය හොයාගත්තා නම් හරි. ඕනම කෙනෙක් ගොඩ මම කිව්වේ මාස 3කින් කතා කරන්න කියලා මට. මාස 3කින් අනිවාර්යයෙන් මේ මිනිස්සයා ගොඩ යනවා මං කියන ප්‍රතිකර්ම කරනවා. මෙච්චර කල් ගොඩ යන්න බැරුණා. දැන් වයසත් අවුරුදු 55ක් විතර වෙනවා. 55ක් විතර වෙනවා ගොඩ යන්න පුළුවන් මාස 3කින් කතා කරන්න. මාස 3කින් ගොඩ දාන්න පුළුවන්. ඕක හරියට කරගත්තා. හොඳයි. කීලකයක් කියන දේ ගැන මට එච්චර ලොකු දැනුමක් නැහැ සරච්චන්ද්‍ර මහත්මයා. මගේ හිතේ තියෙන සහ ඔබ අහන්න ඕනි කියන දේ මම අහන්නම්. කීලකයක් තියෙන කෙනෙකුට කවමදාක්වත් නැගිටීමක් නැද්ද? බෑ. දැන් කීලකයක් කියන්නේ මෙන්න මෙහෙමයි. දැන් විවාහය ගැන කියන්නකෝ. විවාහය වෙන්න එයාගේ හතාධිපතියත් අසුබයි, විවාහකාරක සිකුරුත් අසුබයි. එතකොට හතාධිපතිය විවාහකාරක සිකුරු ඊළඟට විවාහයේ ලග්නාධිපතිය. ඔන්න ඔය තුන් දෙනාම දුර්වලයි. මොකද ලග්නාධිපතිය දුර්වල වෙන්න ඕනේ. ඔයාට බලාපොරොත්තු වෙන දේ කරගන්න බැරි වෙන්න. එතකොට ලග්නාධිපතිය දුර්වල වෙලා කාරක ග්‍රහය දුර්වලලා භාවාධිපතිය දුර්වලලා තුන් දෙනාම පීඩා වෙලා නම් කීලකයක්. කීලක තියෙන අයගේ විවාහය කියන වැඩේ කරෙන්නේ නැහැ කොහොමදවත්. ඒ වැඩේ කරෙන්නේ නැහැ. වෙන දේවල් හරියන්න පුළුවන්. හොඳයි. ඔබට එසේ නොවේවා කියන ප්‍රාර්ථනය සහ අපිට එවැනි කේන්දරයක් ඇස නොගැටේවා මේ වැඩසටහන තුළ කියලා. මොකද අපි ජනතාව අපහසුතාවයට පත් කරන්න මොනම අයුරින්මත් හේතුවක් වන ප්‍රකාශනකුත් කරන්න. නමුත් ඉතින් සරච්චන්ද්‍ර මහත්මයා දකින්න දේ කියනවා. ඉතින් ඒක නිසා නේ සරච්චන්ද්‍ර මහත්මයා අපිට මේ අපි මේ දේ ප්‍රාර්ථනා නොකරමු. හැබැයි ඔය කීලක තියන අයටත් මේ තව පැති තියෙනවා කරන්න. කේන්දරයෙන් කරන්න බැරි වුණාට සමහරට විශ්ව ශක්තිය අරහා ඕරායක බලලා එහෙම කරන්නත් පුළුවන්. එහෙම කරලා තියෙනවා. ඒ කියන්නේ ගොඩ දාන්න පුළුවන් දේවල් තියෙනවා තව. කේන්දරයෙන් බැරි වුණත් නවීන ක්‍රම තියෙන සහ තාක්ෂණික ක්‍රම තියෙනවා. ඒ වගේ පුළුවන් කරන්න. හොඳයි. හෝරා පරීක්ෂාවන් සිදු කරගන්න, කේන්දර පරීක්ෂාව සහ සියලු ජ්‍යොතිෂ කටයුතු සිදු කරගන්න, රේකී හා ප්‍රාණීන් හීලින් ප්‍රතිකාර විශ්ව ශක්ති ප්‍රතිකාර කරගන්න, මෝහන ප්‍රතිකාරය වගේම වාස්තු පරීක්ෂාවන් සිදු කරගන්නට සරච්චන්ද්‍ර මහත්මයාට කතා කරන්න. ඒ වගේම අලුත් ක්‍රමයේ අර මේ නැති වුණාට ටැරොට් රීඩින්. අපි ගිසති කිව්වේ ගැන ටැරොට් කාඩ් ආශ්‍රයන ටැරොට් රීඩින්. ඒ කියන්නේ යුරෝපයේ බහුලව භාවිතා කරන ක්‍රමයක් තමයි ටැරොට් රීඩින් කියන්නේ. ලංකාවේ ඉතාමත් 14ක් තමයි මේ පරීක්ෂාවන් සිදු කරන්නේ. ඒ අතර සරච්චන්ද්‍ර මහත්මයා ඉහළින්ම ඉන්නවා. ටැරොට් කාඩ් ටැරොට් රීඩින් කරගන්නත් අපට අවස්ථාව තියෙනවා. 071 622 42 09 දුරකථන අංකයට කතා කරන්න. එහෙමත් නැත්නම් 071 188 26 61 දුරකථන අංකයට කතා කරන්න. අපි කෙටි විරාමයකට යනවා. විරාමයෙන් පසුව නැවතත් සිකුරු තරුවෙන් ඔබට කතා කරනවා සරච්චන්ද්‍ර මහත්මයා. ප්‍රවීණ ජ්‍යොතිර්වේදී KAU සරච්චන්ද්‍ර මහතා ගෙන එන සජීවී ජ්‍යොතිෂ වැඩසටහන විශ්ව ශක්ති YouTube නාලිකාවෙන් හා සරච්චන්ද්‍ර ඇස්ට්‍රොලොජි සර්විස් Facebook පිටුවහරහා දැන් සජීවීව නරඹන්න. ඔබේ කේන්දරය නොමිලේ පරීක්ෂා කර ගැනීමට Facebook හරහා කමෙන්ට් කිරීමට හෝ මැදිරිය අමතන්න 071 700යි 26යි 76. ප්‍රවීණ ජ්‍යොතිර්වේදී KAU සරච්චන්ද්‍ර මහතා ගෙන එන සජීවී ජ්‍යොතිෂ වැඩසටහන විශ්ව ශක්ති YouTube නාලිකාවෙන් හා සරච්චන්ද්‍ර ඇස්ට්‍රොලොජි සර්විස් Facebook පිටුවහරහා දැන් සජීවීව නරඹන්න. ඔබේ කේන්දරය නොමිලේ පරීක්ෂා කර ගැනීමට Facebook හරහා කමෙන්ට් කිරීමට හෝ මැදිරිය අමතන්න 071 700යි 26යි 76.
ප්‍රවීණ ජ්‍යොතිර්වේදී KAU සරචන්ද්‍ර මහතා ගෙන එන සජීවී ජ්‍යොතිෂ වැඩසටහන විශ්ව ශක්ති YouTube නාලිකාවෙන් හා සරචන්ද්‍ර ඇස්ට්‍රොලොජි සර්විස් Facebook පිටුව හරහා දැන් සජීවීව නරඹන්න. ඔබේ කේන්දරය නොමිලේ පරීක්ෂා කර ගැනීමට Facebook හරහා කමෙන්ට් කිරීමට හෝ මැදිරිය අමතන්න 071 700යි 26යි 76. ප්‍රවීණ ජ්‍යොතිර්වේදී KAU සරචන්ද්‍ර මහතා ගෙන එන සජීවී ජ්‍යොතිෂ වැඩසටහන විශ්ව ශක්ති YouTube නාලිකාවෙන් හා සරචන්ද්‍ර ඇස්ට්‍රොලොජි සර්විස් Facebook පිටුව හරහා දැන් සජීවීව නරඹන්න. ඔබේ කේන්දරය නොමිලේ පරීක්ෂා කර ගැනීමට Facebook හරහා කමෙන්ට් කිරීමට හෝ මැදිරිය අමතන්න 071 700යි 26යි 76. ප්‍රවීණ ජ්‍යොතිර්වේදී KAU සරචන්ද්‍ර මහතා ගෙන එන සජීවී ජ්‍යොතිෂ වැඩසටහන විශ්ව ශක්ති YouTube නාලිකාවෙන් හා සරචන්ද්‍ර ඇස්ට්‍රොලොජි සර්විස් Facebook පිටුව හරහා දැන් සජීවීව නරඹන්න. ඔබේ කේන්දරය නොමිලේ පරීක්ෂා කර ගැනීමට Facebook හරහා කමෙන්ට් කිරීමට හෝ මැදිරිය අමතන්න 071 700යි 26යි 76. VFM VFM සිකුරු තරුව විරාමෙන් පසුව නැවතත් ඔබ එකතු වන්නේ සිකුරු තරුව සමග ජ්‍යොතිෂ විශාරද ජාත්‍යන්තර උපදේශක රේකි ග්‍රෑන්ඩ් මාස්ටර් විශ්ව ශක්ති ප්‍රතිකාර උපදේශක ප්‍රවීණ මෝහන වේදී ආචාර්ය KAU සරචන්ද්‍ර මහත්මයා තමයි මැදිරියේ ඉන්නේ. අපි අවස්ථාව ලබා දෙන්නට ඕනේ විශ්ව ශක්ති YouTube නාලිකාවේ කමෙන්ට් වලට. සරචන්ද්‍ර මහත්මයා අපි කිහිපයකට අවස්ථාව ලබා දෙමු. මුලින්ම මම තෝරගන්නේ නදිනි ගුණසේකර. නදිනි ගුණසේකරගේ උපන් විස්තර 1997 9 මාසේ 16 වෙනිදා 1997 9 මාසේ 16 වෙනිදා හවස 1:53ට පස්වරු 13:53 කියන්නේ 1:53ට අනුරාධපුරයේදී. මොකද අහන්නේ මට දැනගන්න පුළුවන්ද මට හදිසි ධන ලාභ හෝ ලොතරැයි වාසනා තියනවද කියලා. ඔව් එයාගේ දරු ලග්නේ ලග්නාධිපතිය දෙවන්නේ ඉන්නවා. මෙයාට හදිසි ධන ලාභ නම් ඕන නැහැ. ඉතින් Tamanටම කියලා ධනයක් දෙපළ තියෙන කෙනෙක් කියලා මට පේන්නේ. හැබැයි හදිසි ධන ලාභ අනුන්ගේ දේවල් නම් ලබන්න ටිකක් අමාරුයි. තමන්ගේ දේ පරිස්සම් කරගෙන ඉන්න තමයි තියෙන්නේ. තමන්ගේ දේ පරිස්සම් කරගෙන ඉඳලා ඉතින් තව ටිකක් ඕන නම් වැඩිපුර ඕන නම් පත්මරාග පුෂ්පරාග මුද්දක් හදලා දාගන්න. අපිට පුළුවන් දුරකථන මාර්ගයෙන් කතා කරලා මේ කියන දේවල් ඇත්තද කියලා රටටම ඇහෙන්නත් කියන්න. හොඳයි. සඳරුවන් 1987 11 වෙනි මාසේ පළවෙනිදා. 87. ඔව් 11 වෙනි මාසේ පළවෙනිදා පස්වරු 6:50ට. 11 වෙනි මාසේ පළවෙනිදා පස්වරු 6:50ට. අපි මේ විශ්ව ශක්ති YouTube නාලිකාවේ කමෙන්ට් වලට තමයි අවස්ථාව ලබා දෙන්නේ. සගතහන්නේ කොයිද පන්නේ? උපන් ස්ථානය පිළිබඳව නම් සඳහන් කිරීමක් කරලා නැහැ සරචන්ද්‍ර මහත්මයා. අපි හිතමුකෝ කොළඹ කියලා නේ. කුසඹ ලග්නේ ඉපදිලා තියෙන්නේ. විවාහය පිළිබඳ අහන්නේ නේද? මෙයාගේ සිකුරු ඉන්නවා 7 සෙනසුරුත් 7 ඉන්නවා. මෙයාගේ විවාහයට බාධායි. විවාහයේ ප්‍රමාදයි. ප්‍රමාද විතරක් නෙවෙයි විවාහය අසාර්ථකයි. එහෙම තමයි වෙන්නේ. වාසනා ප්‍රිය දර්ශන. මේකට පිළිමක් කරමු. හොඳයි. පිළිමක් කරමු. මේකට දාමු අපි පච්ච ගලකුයි කාකනිල් ගලකුයි. ඊළඟ එක ගන්න. වාසනා ප්‍රිය දර්ශනයේ 1989 4 වෙනි මාසේ 4 වෙනිදා 1989 4 වෙනි මාසේ 4 වෙනිදා උදේ 7:20ට උදේ 7:20ට කුරුණෑගල රෝහලේ තමයි උත්පත්තිය ලබන්නේ. 7:20ට කොයිද? කුරුණෑගල. කුරුණෑගල. ඇය දැනගන්න. මේෂ ලග්නේ. ඔව්. ඇය දැනගන්න කැමතියි කියන විවාහය සහ රැකියාව පිළිබඳ විස්තර. මේෂ ලග්නේ කටක නවාංශක. මේ දෙකම ප්‍රමාදයි මෙයාට. විවාහෙත් ප්‍රමාදයි රැකියාවත් ප්‍රමාදයි. ඒක තමයි තියෙන ප්‍රශ්නේ. සිකුරු 12 ඉන්නවා. ඒක එච්චර හොඳ නෑ. රැකියාවට කාරක සෙනසුරු ඉන්නවා 9. රැකියාවක් ලැබුණත් ලැබෙන්නේ දුර බැහැර පළාතක ඈත පළාතක. ඉතින් මේකට පිළියමක් කරගන්න මේකට දාන්න පත්ම රාග සහ රතු ගල් දෙකකින් මුද්දක් හදලා.
සුපුන් තාරක 1991 6වෙනි මාසේ 30 වෙනිදා 1991 6වෙනි මාසේ 30 වෙනිදා පස්වරු 4:10ට මාතරදී තමයි උපදින්නේ. පස්වරු 4:10ට මාතරදී තමයි උපදින්නේ. ඔහු දැන ගැනීමට කැමති ඔහුගේ රැකියාව සහ අනාගතය ගැන. එයා උච්චක ලග්නේ ඉපදිලා තියෙන්නේ. එයාගේ රැකියා ස්ථානයේ අධිපතියා රවි ඉන්නේ 8. මේ රවි 8 ඉන්නවා කියන එකෙන් පේන්නේ රවි රැකියාව ස්ථානයේ දකින්න. ඒක නිසා රැකියාවක් කරන්න වාසනාව තියෙනවා මෙයාට. හරි. රැකියාව විදිහට ප්‍රශ්නයක් වෙන්නේ රැකියාවක් හම්බ වෙනවා. මේ දවස්වල මෙයාට යන්නේ ගුරුගේ මහදසාවක්. ගුරු මහදසාව ටිකක් හොඳ දසාවක්. ඒක නිසා අනිවාර්යෙන් රැකියාවක් ලැබෙන හැබැයි ටිකක් දුර බැහැර කිවෙන්න පුළුවන් හම්බෙන්නේ. මේකට දාගන්න පුෂ්පරාග චන්ද්‍රකාන්ති මුද්දක්. නිලන්ත මහත්මයා නිලන්ත කුමාර ඔහුගේ විස්තර යොමු කරලා තියෙනවා 1970 11 වෙනි මාසේ 13 වෙනිදා 1970 11 වෙනි මාසේ 13 වෙනිදා තමයි විස්තරය වෙලා තියෙන්නේ. රාත්‍රී 11:20ට උපන් ස්ථානයේ පිළිබඳව හැඳින්වීමක් කරලා නැහැ. ඒක අනිවාර්යෙන් ඕනේ. ඒක අනිවාර්යෙන්ම සඳහන් කරන්න ඕනේ. ඉතින් එතකොට මේ පරීක්ෂා එහෙම ඒව ගන්න එපා. ගැටලුව ඇති වෙනවා. ඔව්. අපි කතාරිමුද ඒක නෑ ගම්මු කමන්නේ. අපි කොළඹ කියලා ගම්මුකෝ. මොකක්ද අහන ප්‍රශ්නේ? පදිංචි ස්ථානයේ දෝෂ තත්ත්වයන් පිළිබඳව තමයි සරච්චන්ද්‍ර මහත්මයා අහන්නේ. ඔව්. එයා කටක ලග්නේ ලග්නාධිපතියා ලග්නේ දකින්නවා. හතරවැන්නාධිපතියා වෙන්නේ සිකුරු හතරවැන්නේ ඉන්නවා. පදිංචි ස්ථානයේ කිසිම දෝෂයක් නෑ. හොඳයි, තවත් එක අවස්ථාවක් ලබා දෙමු විශ්ව ශක්තිය YouTube නාලිකාවට. පබළු පූර්ණිමා තමයි මේ පණිවිඩය එවලා තියෙන්නේ. 2010 8 වෙනි මාසේ 13 වෙනිදා 2010 8 වෙනි මාසේ 13 වෙනිදා තමයි පබළුගේ උපන්දිනය. පෙරවරු 9:46ට පෙරවරු 9:46ට මාතර රෝහල. මේ වසරේ දෙසැම්බර් මාස පැවැත්වෙන සාමාන්‍ය පෙළ විභාගයට විශිෂ්ට ප්‍රතිඵලයක් ලබාගත හැකිද? බාධාවන් තියෙනවද? ඔව් පාඩම් කරලා ලිව්වොත් පුළුවන්. හරි. එහෙම කිව්වට සැරිස් නෑනේ. හරි. මෙයාගේ උසස් අධ්‍යාපනයට කාරක සිකුරු ලග්නේ ඉන්නවා කුජගෙන් පීඩා වෙලා. ඒක පොඩි බාධාවක්. ඉතින් විශිෂ්ට ප්‍රතිඵල ලබා ගන්න උත්සාහ කරන බව පේනවා. නමුත් පොඩි බාධාවක් තියෙන මේ බාධාව අයින් කරගන්න පුළුවන්. එතකොට පාස් වෙන්න පුළුවන්. මං කියන්නම්. කාකනිල් සහ පච්ච ගල් දෙකක් අල්ලලා මුද්දක් හදලා දාන්න. හොඳයි. අපි අපේ කතා බහට යමු අවසාන විනාඩි කිහිපයකට සරච්චන්ද්‍ර මහත්මයා ඇවිල්ලා තියෙන්නේ. ඔබ කරන දේවල් සාර්ථකද අසාර්ථකද කියන කතා බහ තමයි අපි කරමින් සිටියේ. පොහොසත් පවුලක ඉපදෙන්න සහ දුප්පත් පවුලක ඉපදෙන්න හේතුව කර්ම යෝගයද නැත්නම් කර්මයද? කර්මයක් ආචින්න කර්මයේ දුර්වල වීම. පෙර ආත්ම භවයන්ෙහිදී මහා දාන දීපු නැති අයට පොහොසත් පවුල්වල උපදින්න වාසනාව තියෙනවා. ධනවත් පවුල ධනයක් තියෙන පවුලක. ඒකේ අනිත් පැත්ත වෙනවා එහෙම නොදීපු අයට. ඒක නිසා කේන්දරයේ දෙවැන්නාධිපතිය බලවත් වෙලා ඉන්නවනම් එයාට පොහොසත් පවුලක උපදින්න වාසනාව තියෙනවා. හරි. දෙවැන්නාධිපතිය අසුබෙක් වෙලා දෙවැන්නේ පාපියෙක් ඉන්නවනම් එයාට දුප්පත් පවුලක තමයි උපදින්න වෙන්නේ. එයාට පවුලෙන් කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ. දෙමව්පියන්ගෙනුත් එච්චර බලයක් ලැබෙන්නේ නැහැ. එයාටම කවදා හරි එයාගේ ශක්තියෙන්ම නැගිටින්න වෙනවා. දෙවැන්නෙන් තමයි කියන්නේ. දෙවැන්නෙන් තමයි එක කියන්නේ. හොඳයි, සරච්චන්ද්‍ර මහත්මයා මේ බාධක මැඩගෙන ජය ගන්න අපි මොනවද කරන්න ඕනේ? ඔව්, බාධක මැදගෙන ජය ගන්න ප්‍රධාන දේ තමයි තමන්ගේ උත්සාහය, උනන්දුව, ශක්තිය, වීරිය, ධෛර්යය. මෙන්න මේවා තියෙන්න ඕනේ. මැනික් වලින් විතරක් මේ වැඩේ කරන්න බෑ. උත්සාහය, උනන්දුව තියෙන්න ඕනේ. එතකොට එහෙම තියෙන කෙනෙකුට අපිට පුළුවන් ඒගොල්ලන්ගේ තියෙන කර්ම විපාකවල අසුබ තත්ත්වයන් සමනය කරලා දෙන්න. එහෙම නැත්නම් සුබදායක තත්ත්වයන් වර්ධනය කරලා දෙන්න. අන්න එහෙම කෙනෙකුට අපිට පුළුවන් ඒ ඉන්න තැනින් නැගිට්ටවල ඉස්සරහට අරන් යන්න දියුණුව වාසනාව ඇති කරලා දෙන්න අනිවාර්යෙන් පුළුවන්. එහෙම කරලා තියෙන ගොඩක් අයට. දැන් සමහර අය ඉන්නවා මෙහෙම කට්ටිය. මම කියන්නකො පොඩි මේකට බැරි වෙන හේතුව ඒගොල්ලන්ගේ කේන්දරයේ දුර්වලයි. අපි ගහයව බලවත් කළ දෙනවා. ඒ මිනිස්සයා ගෙදර යනවා, කනවා, බොනවා, නිදා ගන්නවා. මුකුත් කරන්නේ. කස්සාවක් කරන්නෙත් නැහැ, ආදායම් මාර්ගයක් හොයන්නෙත් නැහැ. ගෙදරටම වෙලා ඉන්නවා. හොඳයි, ඔබට පුළුවන් දුරකථන මාර්ගයෙන් අපිට කතා කරන්න, වැඩි දුර තොරතුරු දැනගන්නට. ඇත්තටම මේ හෝරාවකුත් තව විනාඩි 15ක කාලය ගෙවෙනවා දැනෙන්නේ නැහැ.
අද අපි කතා කරන්නේ ඔබ කරන දේවල් සාර්ථකද අසාර්ථකද කියන කාරණාව. සාර්ථක වුණු බොහෝ දෙනෙක් අපි වහනවා. සාර්ථක වෙන්න උත්සාහ කරන ඔබවත් අපි වහනවා. ඔබ අසාර්ථකයි කියන කුලකේ ඉන්නවා නම් එතනින් ඉක්මනටම ඔබ පියවරක් පනින්න ඕනේ සාර්ථකයි කියන පැත්තට. සරච්චන්ද්‍ර මහත්මයා කිව්වා වගේ ජ්‍යොතිෂයෙන් මැනික් ප්‍රතිකර්ම වලින් ප්‍රතිකර්ම ටිකක් කරලා දෙන්න පුළුවන්. හැබැයි ඔබේ උත්සාහය උනන්දුව කැපවීම තියනට ඕනි. මුද්ද දාගෙන ගිහිල්ලා යම් අපි හිතමු සුරයක් දාලා පරීක්ෂාවන් සිදු කළා පූජා ටික කළා. මම පොඩි උදාහරණයක් කියන්න. එක්තරා පුද්ගලයෙකුට තියෙනවා ප්‍රශ්නයක්, රස්සාවක් නැහැ, ව්‍යාපාරයක් නැහැ, ආදායම් මාර්ගයක් නැහැ. මගේ ළඟට ආවා. ඇවිල්ලා කේන්දරේ බලපුවම මං කෝ ඔයාට ආදායම් මාර්ගයකින් ජීවත් වෙන්න පුළුවන්. මහ පොළොවෙන් ගන්න දේවල් වලින් ලැබීම තියෙනවා. මේ මැණික් ගල් දෙක දාගන්න. මේ මිනිස්සයා මැණික් ගල් දෙකක් දාගත්තා. ගෙදර ගිහිල්ලා මාස 3ක් විතර හිටියා. කිසිම ආදායමක් ලැබෙන්නේ නැහැ. ආවා ඒ පාර. මහත්තයෝ වැඩි හරි ගියේ නැහැ නේ. මම මොනවද කරේ? මොකුත් කරේ නැහැ, ගෙදරටලා හිටියා. මම කිව්වා ගෙදරලා හිටියට අහසින් කඩා වැටෙන්නේ නැහැ නේ. මං කිව්වේ මහ පොළොවෙන් ලැබෙන ආදායමක් ලබා ගන්න පුළුවන් කෙනෙක් කියලා. හරි? එහෙමනම් මං කියන්නම් ඕකට දැන් වැඩේ කරන විදිය. මං කිව්වා පාර අයිනේ ඉඩමක් තියනවද? අනේ නෑ නේ, ඉඩම් කොයිද පාර අයිනේ? මං කිව්වා පාර අයිනේ හිස් ඉඩමක් බැයිද බද්දකට ගන්න අවුරුද්දකට දෙකට. පුළුවන් කීයක් හරි දීලා ණයට හරි ගන්න පුළුවන්. මං කිව්වා ගහලා ඉඩමක් තියෙනවා නම් එතන මොකුත් හදන්න එපා. ඉඩම ටික සුද්ධ කරලා එතනින් ඔය පාර යන වැලි ලොරි තියෙන්නේ. වැලි ලොරියක් බා ගන්නවා. වැලි ලොරියක් බාගෙන ගහනවා බෝඩ් එකක් වැලි විකිණීමට තිබේ. සවලකුත් තියාගෙන උදෙන්ටලා ඉන්නවා. දවසක් වැලි ලෝඩ් එකක් බාලා දවස් දෙකක් යනකොට වැලි ලෝඩ් එක විකුණුණා. තව එකක් බෑවා ඒකත් වික්ක. දවස් දෙක තුනක් කරනකොට වැලි ලෝඩ් කීපයක් විඤ්ඤා බාන්න ගත්තා. හරි? දැන් මියා වැලි විකුණනවා. ගෙදරට වෙලා හිටියනම් මොකෝ වෙන්නේ? කිසිම ආදායමක් නැහැ. අන් ඒකයි මං කිව්වේ පීනන්න වතුරට බහින්න ඕනේ. අපි ගල් දැම්මට පීනන්න බෑ. හොඳයි. උපදේශනය ඒ වගේම පරීක්ෂාව මේ හැම දෙයක්ම ඔබ වෙනුවෙන් කරලා හරි මාර්ගයක් කියලා දෙන තැනක් තමයි සරච්චන්ද්‍ර මහත්මයාගේ සදස්. දැන් තව කෙනෙක් ඉන්නවා මෙහෙම දෙයක්. එයා ගෙදර ආදායම් මාර්ගයක් තියෙනවා. අපි කෑම හදනවා කියලා ගෙදර ඔය කඩයක්පම් වගේ දේවල් හදනවා කිසි දියුණුවක් නැහැ. අන්න ඒ වගේ කෙනෙක් ආවොත් එයාට වැඩේ කරලා දෙන්න පුළුවන්. මොකද එයා ඒ වෙන විටත් වැඩේට අවතීර්ණ වෙලා ඉවරයි. හොඳයි. දැන් ඔන්න මම අවස්ථාව ලබා ගන්නවා. මම කියමින් සිටියේ ඔබට යම්කිසි ගැටලුවක් තියෙනවා නම් මේ ගැටලුවට ප්‍රතිකර්ම සිදු කර ගන්නට ඕනේ. ලෙඩක් තියෙනවා නම් බෙහෙත් ගන්න ඕනේ. ජ්‍යොතිෂ පැත්තෙන් යම්කිසි ප්‍රතිකර්මයක් තියෙනවා නම් ඒක කර ගන්න ඕනේ. වාස්තු ගැටලුවක් තියෙනවා නම් වාස්තු ශිල්පියෙක් ලවා ඔබගේ නිවස පරීක්ෂාව සිදු කර ගන්නට ඕනේ. ඉතින් මේ සියලුම දේ එකම තැනකින් සිදු කර ගැනීමේ පහසුව වාසනාව ඔබට තියෙනවා. ඒ තමයි සඳස් ඕරා සහ ස්වභාවික ප්‍රතිකාර මධ්‍යස්ථානය 660 දෙවන සුබූති අතුරු මාවත සුබූතිපුර බත්තර මුල්ල KAU සරච්චන්ද්‍ර මහත්මයාගේ ප්‍රධාන කාර්යාලය. එතෙන්ට එන්නම අවශ්‍ය නැහැ. ලංකාවේ බොහෝ තැන්හි සිටින ඔබ වෙනුවෙන් 107න් වී අහන ඔබ, ඒ වගේම විශ්ව ශක්ති YouTube නාලිකාවෙන් නරඹන ඔබ, සරච්චන්ද්‍ර ඇස්ට්‍රොලොජි සර්විස් Facebook පිටුවෙන් නරඹන ඔබ මෙන්න මේ ස්ථානයන් වෙත ගිහිල්ලා ඔබගේ ප්‍රතිකර්මයන් ටික, ඔබගේ පරීක්ෂාවන් ටික කරගන්න. මම මතක් කරන්නම් මුලින්ම බත්තර මුල්ල කාර්යාලයට එතුමා සෙනසුරාදා දිනය තමයි අවස්ථාව ලබා දෙන්නේ. ඒ වගේම ගම්පහට වෝට් සිටි ගොඩ නැගිල්ලට බදාදා දින අවස්ථාව තියෙනවා ඔබට පැමිණෙන්න. ඒ වගේම ගාල්ල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයට සඳුදා දිනේදී ඔබට එන්න පුළුවන්. කුරුණෑගල අංගන්විල පන්සල අසලට එතුමා එනවා සිකුරාදා දිනේ. ඔබට පුළුවන් ඇවිත් හමුවන්න. රත්නපුර කාගීල් ස්පොට් සිටිය අසල එතුමාගේ කාර්යාලයට බ්‍රහස්පතින්දා දිනේ පැමිණෙනවා. ඔබට අවස්ථාව තියෙනවා එතුමා හමුවන්න. ඒ වගේම මේ ස්ථානවලට එන්න කලින් නිරන්තරයෙන් මම මතක් කරන එතුමා ඊටමත් කාර්ය බහුලයි. දිනයන් වෙන් කරලා දීලා තියෙන නිසා ඔබ කාලය වෙන් කරගන්න ඇමතුමක් ලබා දීලා 071 622 42 09 071 622 42 09 දුරකථන අංකය එකක්. අනිත් දුරකථන අංකය 071 188යි 26යි 61 071 188යි 26යි 61 අනෙක් දුරකථන අංකය. ඔන්ලයින් ක්‍රමයටත් ඔබට පුළුවන් එතුමාව හමුවන්න. ලෝකේ කොහේ කොතනක හිටියත් ඉතාමත් ලෙහෙසියෙන් පහසුවෙන් තාක්ෂණය භාවිතා කළ එතුමාගේ නිවසේ සිට ඔබට ප්‍රතිකර්ම කරගන්න පුළුවන්, පරීක්ෂාවන් කරගන්න පුළුවන්. ඔන්ලයින් දුරකථන අංකය WhatsApp කරන්න 071 251 0602 071 251 0602 දුරකථන අංකයට
WhatsApp පණිවිඩයක් තියලා ඔබට පුළුවන් එතුමාත් එක්ක සම්බන්ධ වෙන්න. හොඳයි. එහෙමනම් ඉතින් අද දවසේ අපේ වැඩසටහනේ අවසාන කොටසට තමයි සරච්චන්ද්‍ර මහත්මයා විලා තියෙන්නේ. කරුණු කාරණා දෙකක් තියෙනවා කියන්නේ. එකක් සායනය පිළිබඳ වලස් මුල්ලේ සායනය පැවැත්වෙනවා පළවෙනිදා ඉරිදා දැනටමත් සියලු වෙන් කිරීම් කරලා ඉවරයි. හැබැයි මාතර කඹුරුගමුවේ විහාරස්ථානයේ සායනයක් පැවැත්වෙනවා 14 වෙනිදා පෙබරවාරි මාසේ ඉරිදා. ඔන්න මාතර දිස්ත්‍රික්කයේ ඉන්න අයට මාතර ප්‍රදේශයේ ඉන්න අයට පුළුවන් කඹුරුගමුවේ පැවැත්වෙන සායනයට පන්සලේ තියෙන කඹුරුගමුවේ විනීත හාමුදුරන්ගේ පන්සලේ ඒ පන්සලට ඇවිල්ලා ඔබගේ අවශ්‍යතාවයන් ඉෂ්ට කරගන්න පුළුවන් 14 වෙනිදා තමයි අපි පවත්වන්න බලාපොරොත්තු වෙන්නේ. එදත් ඉරිදා දවසක් අවශ්‍ය අය දැන් නෙමේ හෙට ඉඳලා තමන්ගේ නම දෙන්න තමන්ගේ ස්ථානය වෙන් කරගන්න වලස්මුල්ල සායනයට වෙලාවල් වෙන් කරගත්ත අය අනිවාර්යයෙන්ම ඒ වෙලාවට එන්න ඔයගේ වැඩේ කරගන්න පුළුවන්. හොඳයි. එහෙමනම් අද අපේ වැඩසටහනට නැවතීමේ තිත තියන්නේ ලබන සතියේ ඔබ හමු වන බලාපොරොත්තුවෙන් අපි ලබන ඉරිදාවේ රාත්‍රී 9:15 වන සැනින් සිකුරු තරුවෙන් හමු වෙනවා. සරච්චන්ද්‍ර මහත්මයා බොහොමත් ස්තුතියි ඔබතුමාට. ඔබටත් බොහොම ස්තුතියි මේ වැඩසටහන ඉතාමත් හොඳින් මෙහෙවන ඔබ. මම ඔබ සෑහෙන කාලයක ඉඳන් දන්න කෙනෙක්. ප්‍රවීණ මාධ්‍යවේදියෙක්, දක්ෂ මාධ්‍යවේදියෙක්, අතර මාධ්‍ය හැසිරීමේ කලාව ඉතා හොඳින් ප්‍රගුණ කරපු කෙනෙක්. ඔබට බොහොම ස්තුතියි. ස්තුතියි. සුබ දවසක් ඔබතුමාට. එහෙමනම් ඉතින් අද දවසේ මේ හොඳ සැප නින්දක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මොකද මේ සමහරවල් රෑ 2-3 වෙනමුත් අවදියෙන් ඉන්නවා පරීක්ෂාව සිදු කරන්න. එහෙමනම් 107න් වී අහපු හැමෝටම වගේම විශ්වශක්ති YouTube නාලිකාවෙන් අපිව නරඹපු ඒ වගේම සරච්චන්ද්‍ර ඇස්ට්‍රොලොජි සර්විස් YouTube Facebook පිටුවෙන් අපිව නරඹපු හැමෝටම සුබ රාත්‍රියක් ප්‍රාර්ථනා කරනවා. ගිහින් එන්නම් මම තරංග ප්‍රසාද් බ්‍රාහ්මණගේ. සිකුරු